හරි අද සම්පූර්ණයෙන්ම පේපර් එක කරගන්න පුළුවන් මට්ටමට එනකම් තරල ස්ථිති විද්‍යාව සහ තරල ගති විද්‍යාව කියන සම්මිශ්‍රණය එකට මම දැන් සාකච්ඡා කරනවා. මේ අද දැන් කතා කරන හැම වචනයක් ගානම පේපර් ඖෂධයක කතා කරන්නේ. ඒකෝට මම වැඩි වෙලාවක් කරන්න සම්පූර්ණ තියරි පාඩමට මෙතන දිගාරින්න යන්නේ නැහැ. පේපර් එක කරගන්න අවශ්‍ය දේවල් ටික විතරක් අතනදී කතා කරගෙන යනවා. ඒ නිසා පාඩමට අවධානය දීලා අහගෙන ඉන්න සෑම වචනයකටම සෑම මම කියන සෑම පොයින්ට් එකක්ම විභාගෙ වෙන නිසා ඒ කිසිම දෙයක් මිස් කරගන්න එපා. මොකද කිසිම බයිඩා කතාවක් මෙතන කතා කරන්නේ නැහැ. තීරිය අවතරව කිසිම විවාහිත දෙයක් කතා කරන්නේ නැහැ. ඒක නිසා පාඩම සම්පූර්ණයෙන් අහගෙන ඉන්න අවධානය කරගෙන ඉන්න මේ පිළිවෙලට සෙට් වෙන්න. ඒ කියන්නේ පාඩම කරන පිළිවෙලටම සෙට් වෙන ඔබවත් මේකේ පාඩම් දෙකටම අදාළව කතා කරන සියලුම කාරණා ටිකේ සාරාංශකතවම යන්නේ මොකද අද මේ සම්බන්ධලා ඉන්න හැම කෙනෙක්ම තියරි පාඩම් බොහෝ විට අහුවෙච්ච අය. ඒ තමයි එක්සෑම් වල දෙන්නේ. ඉතින් තියරි අහු නොවුනා කියන තැන යනවා නම් ඒක බොරුවක්. තියරි අහුවෙච්ච අය නේද? දැන් මේ කතා කරන ටික කතා කරද්දී මතකයේ අතට යන්න ඕන, ඉගෙන ගන්න දෙයට යන්න ඕන. නැත්නම් මේ අරයන් කතාවට පුරු වෙන්න මම සම්පූර්ණයෙන් මේ පාඩම් දෙකම ඇල්ගොරිතම් කරලා සම්පූර්ණයෙන්ම පැහැදිලිව ඉදිරිපත් කරනවා. ආවට තියෙන්නේ අනිවාර්යයෙන්ම දාගන්න එක ෂොට් නෝට් එකක් වගේ දාගන්න. ඔයාලගේ තීරණ නෝට් එකේ දාගන්න අවස්ථාවක් නැහැ. කොලේක හරි කොහොමද නෝට් එක හදාගන්න. ඒකත් එක්කම අපි ගණන් වලට යමු. පාඩම ව්‍යවස්ථිතව තරල ගති විද්‍යාව දෙක වෙනම නෙමෙයි. මම සම්පූර්ණ තරල කියන පාඩම යටතේ අරගෙන යනවා. පාඩමේ කතා කරන සියලු කාරණා ටික පොයින්ට් වශයෙන් නැත්නම් මාතෘකාව වශයෙන් අපි ඉස්සෙල්ලා මොනවද කියලා අඳුරගෙන ඉන්නේ. කතා කරන ප්‍රධාන මාතෘකාව තරල කියන මාතෘකාව තමයි පටන් ගන්න. මෙන්න මේක තමයි මගේ මාතෘකාව. ඔයාලගේ පොතේ මාතෘකාව වුණාට පේපර් එකේ හදන්න හදු මාතෘකාව මෙන්න මේක. මේකයට තමයි අපි දෙපැත්තට හදන්නේ. දවස් 30 කියලා පාඩමක් අරන් යනවා. තව කැලලක් දෙකම දෙකම සම්මිශ්‍රණයක් කරගෙන අරගෙන යනවා. හරි. තරල කිව්වම තරල පාඩමකට කතා කරන ප්‍රධාන අවස්ථා දෙකක් තියෙනවා. එකක් ස්ථිතික අවස්ථාව. ඒ කියන්නේ චලිතයක් වෙන්නේ නැති සමතුලිත අවස්ථාවක් සම්බන්ධයෙන් කතා කරනවා. ඊට පස්සේ කතා කරනවා චලිතයක් සිදුවන අවස්ථාවක් සම්බන්ධයෙන්. ඒ කියන්නේ තරලයේ ස්ථිතික අවස්ථාව සහ කියන්නේ චලිතයක් වෙන්නේ නැති සමතුලිත අවස්ථාවෙන් සහ තරලයේ චලිතය සම්බන්ධ වෙන දෙවෙනි අවස්ථාව සම්බන්ධයෙන්. ස්ථිතික අවස්ථාවේදී ප්‍රධාන වශයෙන් තරල හඳුනා ගැනීම තරලයේ විශේෂත්වයක් කතා කරනවා. මොන වගේ තරලකටද කතා කරන්නේ කියලා ඒකේ ප්‍රධාන පොයින්ට් දෙකක් තියෙනවා. මේ අවශ්‍ය දේවල් කියන්නේ සම්පීඩ්ඩ තරල කියන එකයි අසම්පීඩ්ඩ තරල කියන එක. මේක යටතේ අපි තරලයේ විශේෂතාව දෙකක් කතා කරනවා. සම්පීඩ්ඩ තරල සහ අසම්පීඩ්ඩ තරල කියලා. එතනින් පස්සේ අපි ප්‍රධාන මාතෘකා කිහිපයක් යටතේ මේ කොටස කතා කරනවා. මේක සූත්‍ර කතා කරනවා, තීරි කතා කරනවා. ඊට අමතරව මේකේ එකින් එකට පාඩට යද්දී ගැළපීම ගැන අපි කතා කරන්න යනවා. අපි ඉස්සෙල්ලාම කතා කරනවා ස්ථිතික කොටස ඇත්තේ ඝනත්වය කියලා මාතෘකාවක්. ඝනත්වය. ඊට පස්සේ ඊළඟට කතා කරනවා ඝනත්වයේත් එක්කම යන ඝනත්වයේම අණු කොටසක්. ඒකෝර මේක එතන දාන්න අවශ්‍යතාවයක් නැහැ. මේකම අපි අණු කොටසක් කරගන්න පුළුවන්. මේක සාපේක්ෂ ඝනත්වය කියන්නේ. සාපේක්ෂ ඝනත්වය කියලා ගන්න පුළුවන්. ඊළඟට එතනින් ගියාම අපි ඊළඟ පොයින්ට් එකට යනවා. ඊළඟට අපි කතා කරන්නේ
පීඩනය සම්බන්ධ පීඩනය කියන තේ යටතේ අපි තව කරන මාතෘකා කිහිපයක් තියෙනවා. අපි මේ පීඩනය කියන්නේ මොකක්ද කියලා හඳුනගෙන ඊට පස්සේ කතා කරනවා. ද්‍රවයක් මත ලක්ෂයක පීඩනය ද්‍රවයක් මත මේ පීඩනය කියන එකත් කතා කරලා ඊට පස්සේ තමයි ද්‍රවයක් මත ලක්ෂයක පීඩනය කතා කරනවා. ඊට පස්සේ U නලය ගැන කතා කරනවා. U නලය ගැන කතා කරනවා. ඒ කතා කරන අපි පීඩනය යටතේ පීඩනය යටතේ ද්‍රවයක් මත ලක්ෂයක පීඩනය කතා කරනවා. ඊළඟට U නලය ගැන කතා කරනවා. ඊට පස්සේ ප්‍රධානම කතා කරන මාතෘකා දෙකක් තියෙනවා. අපි මේකත් පීඩනයක් තමයි යන්න වෙන්නේ. ඔව් මේක වෙන්නේ පීඩනයක්. පැස්කල් මූලධර්මය කතා කරනවා. ඊට පස්සේ මෙතන ප්‍රධාන ආකිමිඩිස් මූලධර්මය. මේ ස්ථිති විද්‍යාව යටතේ තරලේ ස්ථිතික විද්‍යාව යටතේ කතා කරන අපි කතා කරන මාතෘකා ටික ඊට අමතරව තීර පාඩම් වල මේකේ තව අනුමත කොටස් යටතේ සාකච්ඡා කිරීම තියෙනවා. අපි ගණන් හදන පේපරේට අවශ්‍ය දේවල් විතරක් දාගෙන යනවා. ඊළඟට චලිත යටතේ මෙතන අපි ස්ථිතික තරලයක නිකන් විශේෂතාවයක් විදිහට දෙයක් කතා කරනවා කියන මෙයාගේ විශේෂතාවයක් කියන්නේ තරලේ ද්‍රවයේ තරලේ මොකක්කාරි මේ අවස්ථාවල අනුරූපව විශේෂතාවයක් කතා කරන්නේ. දැන් තරලයේ ආකාර දෙකක් ගැන. ඊළඟට මේකම චලිත ආකාරය. තරලයේ චලිත විද්‍යාව සම්බන්ධව කතා කරද්දී එතනදී විශේෂතාවයක් කතා කරනවා. අනාකූල තරල අනිත් එක අනාකූල නොවන තරල කියලා. ඔව් ඒ දෙක කතා කරනවා අපි. චලිත කොටසට අදාළ ඒකත් අර වගේම විශේෂතා දෙකක්. තරලයේ චලිතයට අදාළ විශේෂ අවස්ථා දෙක. ඊට පස්සේ ප්‍රධාන මාතෘකා දෙකක් තව කතා කරනවා. මේක සමීකරණ ගොඩනගෙන ගණන් හදනවා කරන මාතෘකා දෙකක්. සන්තතික ප්‍රවාහ කතා කරනවා. සන්තතික ප්‍රවාහ සමීකරණය කියලා ගමු. සන්තතික ප්‍රවාහ සමීකරණය සහ බර්නෝලි මූලධර්මය නැත්නම් මොනවද සමීකරණය කරන දාමු. සමීකරණය මේ ස්ථිතික විද්‍යාව මේක එතකොට ගති විද්‍යාව මෙතනදී අපි දන්න දේවල් ටිකක් කරන්නේ. මෙතන මේ දෙන්නම විශේෂ කතා කරමු. කනත් ඉගෙන ගන්න පොඩි අදහසක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඒක නේ දල අදහසක් ඔයාලට තියෙන්න ඕනේ. එතන මේක පරීක්ෂණාත්මක පියවරක්. ඒතකොට මේක සමීකරණයෙන් ගණන් හදන්න ඕන තැනක්. මේකත් සමීකරණයෙන් ගණන් හදන්න ඕන තැනක්. මේ දෙකම ගොඩනැගෙන්න සහ මේ දෙකේ සිද්ධාන්ත වලට මෙන්න මේ පීඩනය සහ ඝනත්වය කියන දෙන්න අනිවාර්යෙන් ඕන දෙන්නේ. මේ දෙන්න විශේෂයෙන් මේ තැන් දෙකටම අවශ්‍ය දෙන්නේ. උඩලේ කියන්නේ පරීක්ෂණාත්මක තැන. අපි ප්‍රැක්ටිකල් එකක් කියන තැන. මෙතන ද්‍රවයක් වල ලක්ෂයක පීඩනය ගුණලය පැස්කල් මුදල් තුනෙන්ම මේක පරීක්ෂණාත්මක පියවරක්. මේ ද්‍රවයක් වල ලක්ෂයක පීඩනය තියෙන දේ තමයි මෙතන යෝනලේ පරීක්ෂණය කියන එකට බලපාන්නේ. මෙහාට බලපානවා. එතකොට මේ පැස්කල් මූලධර්මය කියන එකට ඒකල මේ දෙන්නගෙන් මෙයාගේ බලපෑමක් මෙතනින් තියෙනවා. අය ආපදු කොහොමද කතා කරනවා. පැස්කල් මූලධර්මය පීඩනය කතා කරන දෙයක්. පීඩනය කතා කරනවා වගේ මෙතන බලය සහ පීඩනය කියලා කියන අපි දන්නවා බලය පිළින් වර්ග ප්‍රය. මේ දෙන්න අතර සම්බන්ධත්වය පැස්කල් මූලධර්මය කතා කරන්නේ. ආකිමිඩිස් මූලධර්මය කතා කරන්නේ වස්තුවක් තරලයක
ගිලිනකොට හරි පිලි පාවෙන මොහොතේදී ඒ වස්තුව මත තරලයෙන් ඇති කරන බලය කියන්නේ එතනදී අපිට මෙන්න මේ තැනදී අනිවාර්යෙන් බාහිර වස්තුවක බලපෑම බාහිර වස්තුවක් මත බලපෑම කියන දේ මෙතනට එනවා. මෙන්න මේ ක්ලාසිකල් මූල ධර්මයේදී කතා කරන්නේ බාහිර බලපෑම කරොත් තරලයක මොකද්ද වෙන්නේ කියන එක මෙතනදී කතා කරනවා. බාහිර බලයක් යදුවොත් ක්ලාසිකල් මූල ධර්මයේ කතා කරනවා. අපි තරලයක වස්තුවක් ගිලනොත් ඒ වස්තුව මත තරලයෙන් ඇති කරන බලපෑම මෙන්න මේ ආකාශ මූල ධර්මයෙන් කතා කරනවා. හරි. ඊළඟට චලිතයේ කතාවට එද්දී තරලයේ චලිතයේ කතාවට එද්දී එතන සම්පතික ප්‍රවාහ සමීකරණය කියලා කතා කරනවා. ඒකේ කතා කරන්නේ තරලයේ චලිතයට අදාළ ප්‍රවේගය සහ ඒ ප්‍රවේගයේ සිදුවෙන තැන තරලයේ ගලා යන හරි තැනක් ගත්තොත් ඒ තැන හරස්කඩ වර්ග බලය කියන කාරණා දෙක තමයි මේ සම්පතික සමීකරණය ඇතුළේ සහ ඒ තීර කාරණා එක අපි කතා කරන්නේ. බර්නෝලි මූල ධර්මය තුළදී පීඩනය අර කලින් කතා කරන පීඩනයම තමයි පීඩනය බලය එතකොට මෙතන විශේෂයෙන් කතා කරනවා ශක්තිය කියලා දෙන්නා. හරි ශක්තිය කියන්නේ මෙතනට විභව ශක්තිය සහ චාලක ශක්තිය කියන දෙන්නම් බලපානවා. මෙන්න මේ කරුණු දෙක අපි මෙතනදී බර්නෝලි සමීකරණය ඇතුළේදී කතා කරනවා. තීරි කාරණාවක් කතා කරනවා. මෙන්න මේ සෙට් එකම අපි කතා කරන්නේ එක අපි සිංහලෙන් ලියමු. ඒකක පරිමාවකට යටත්ව ඒකක පරිමාවක යටත්ව තමයි මෙන්න මේ කතා ටික අපි කතා කරන්නේ. මෙන්න මේක තමයි අපි අද පාඩමේ අද අපි කතා කරන විදිහට අදාළව අපි කතා කරන තියරි පාඩම් තියරි කොටස මේක ලියා ගන්න මේ ටික අපිට අවශ්‍ය වෙනවා. අනිවාර්යයෙන්ම මොකක් හරි දැන් මෙතන පොයින්ට් එකක් ඉස්සර කතා කරා ඉතින් ඔයා මේ ලියාගත්ත උඩින්ම ලියාගත්ත ටිකට අවධානය තියෙන්නේ. දැන් මේ කොටස යන්නේ කොතනද? මම කීන්නේ ගැන කතා කරනවා නම් අපි ගණත්‍ය කතා කරලා ඊට පස්සේ ඒක යටට තියෙන මොනවද? තුනක් තියෙනවා. කතාව ඔළුවේ තියාගෙන තමයි ඉස්සරහට යන්න ඕනේ. මේක නෝට් ඩවුන් කරගන්න. ටික විද්‍යාව යටතේ තරලයක ස්ථිති විද්‍යාව යටතේ අපි කලින් අපි මාතෘකාටයක් හදාගත්තා. ඒක අපි ඉස්සෙල්ලම ස්ථිති විද්‍යාවට කතා කරලා බෙදාලා ලක්ෂණ දෙකක් ආකාර දෙකක් ගැන කතා කරනවා. සම්පීඩිතතාවය සහ ඒකේ තරලයක සම්පීඩිතතාවය කියලා. ස්ථිති විද්‍යාව කියලා ගමු. මේ ස්ථිති විද්‍යාව කියන එක යටතේ තමයි දැන් ඉස්සරහට යන්නේ. ස්ථිතික කියන කොටස. මේකේ මේක දැකලා පුරුදු රූපයක් නම් වැඩේ පහසුයි. මේක වෙන්නේ මොකක්ද කියලා රසක් තියෙනවා. හරි මේක ඔයාලට මෙහෙදී භාවිතා කරන පොඩි කාලේ මෙහෙදී භාවිතා කරන සිරින්ජයක් වගේ සිරින්ජයක් තමයි මෙතන පිස්ටනයක් කියලා කියන්න පුළුවන්. මේ තියෙනවා සිලින්ඩරේ අපි ද්‍රවයක් තරලයක් පුරවන තැන මේ තියෙන මේ පිස්ටනේ මෙන්න මේ වාහුවෙන් තමයි අපි ඒ තරලය වල බලයක් යොදන්න තල්ලු කිරීම කරන්නේ මෙන්න මෙයාගේ. හරි මෙතන එහෙම තමයි. හරි අපි දැන් මේකට පුරවන ද්‍රවයක්. මේකට මම පුරවන්නේ වායුව. හරි හේතු විදින කියවගේ මෙතන කටුවක් නැහැ සම්පූර්ණ සංගත වෙලා තියෙන්නේ නිවාසයේ ද්‍රවය නැත්තම් තරලයේ දෙයට යන්න ඉඩ කඩක් එතන දීලා නැහැ. හරි ඊළඟට මෙන්න මේ ද්‍රවය පුරවපු මෙන්න මේ පිස්ටනය මෙන්න මේ බාහුවෙන් මම මෙහාට බලයක් යොදනවා. ඒ වගේම මේ බලය මම මෙහාට යොදනවා. දැන් මේක සම්පූර්ණයෙන් ද්‍රවය පිළිලා තියෙන්නේ පදාර්ථයක අවස්ථාවක් තමයි ද්‍රවයක් කියලා කියන්නේ. පදාර්ථයක අවස්ථා දෙක ගන්න ද්‍රව වායු කියන තුන් දෙනා ඉන්නේ. එක එකක් තමයි මේ ද්‍රවය පුරවලා දෙනවා. මෙන්න මෙතන පුරවලා දෙනවා වායුව. අපි තරල කියන මාතෘකාවෙන් කතා කරන්නේ පදාර්ථයේ අවස්ථා වලින් ඝන අයින් කරලා. අර කියන්නේ තරලයක් වෙන්නේ නැහැ නේ. එතකොට එතන ඉන්න
ද්‍රව සහ වායු කියන දෙක තමයි තරල සලකන්නේ. මේ තරල දෙක වර්ග දෙක තමයි අපි දෙපැත්තට දාලා තියෙන්නේ. ඒකෝට දැන් ද්‍රවයක් කියන ද්‍රවයක් පුරව පිස්ටන් එක මම මෙන්න මේ බලයක් කරලා ගන්නට තෙරපන්න හැදුවොත් මෙහාට පීඩනයක් විදුවොත් තෙරපීම ලක් කරොත් මේ ද්‍රවය සම්පීඩනය වෙලා ඇකිලිලා මේ පරිමාව අඩු වෙන්නේ නැහැ. ඒ කියන්නේ F බලයක් අපි පීඩනය සොයන්නේ. පීඩනයක් P යෙදීමේ මේ P ගෙන් කතා කරන අපි කියනවා පීඩනය P යෙදීමෙන් මේ පරිමාව V මේ පරිමාවත් V යෙදීමෙන් V පරිමාව අඩු වී සම්පීඩනය නොවේ. නම් මෙයා අපි දන්නවා ද්‍රවයක් තියෙන තැනකට අපි පීඩනයක් හදුවා කියලා එයාගේ පරිමාව අඩු වෙන්නේ නැහැ. මේ විද්‍යාව 6 වසර එයාගේ පරිමාව අඩු වෙන්නේ නැහැ. එහෙනම් ඒක නිසා කියනවා මෙයා සම්පීඩනය කළ නොහැකි තරලයක් එයා ද්‍රවය. සම්පීඩනය කරන්න බෑ කියලා කියන්නේ මෙන්න මේ පරිමාව අඩු වෙන්නේ නැහැ. අකුලලා පරිමාව අඩු කරන්න බෑ. හැබැයි මෙයාගේ V යෙදීමෙන් V පරිමාව අඩු වී සම්පීඩනය මෙයා සම්පීඩනය කරන්න පුළුවන්. වායු සම්පීඩිතතාවයක් ඇති තරලයක් එයාව හකුලලා පීඩනයක් යොදලා එයාගේ මේ V පරිමාව අඩු කරන්න පුළුවන්. මෙන්න මේ බාහිර පීඩනයෙන්. එතකොට මෙයාගේ පරිමාව අඩු වෙනවා. මෙයාගේ පරිමාව වෙන්නේ නැහැ. මෙහෙම පරිමාවක් අඩු කරන්න පුළුවන් නම් බාහිර පීඩනයක් හරි බලයක් හරි යොදලා ඒක සම්පීඩිත තරලයක් කියලා කියනවා. උදාහරණයක් ද්‍රවයක් මෙන්න මේ බාහිර බලයක් යොදලා පරිමාව අඩු කරන්න පුළුවන් නම් එයා අසම්පීඩිත තරලයක් වෙනවා. මෙයා උදාහරණයක් විදිහට වායුව. හරි. මෙයා සම්පීඩිත තරල මෙයා අසම්පීඩිත තරල වලසාරවල ඉවුවා. සම්පීඩිත තරල සහ අසම්පීඩිත තරල දෙකත් අපිට ඕන. මේකත් ක්‍රියා ගන්න. කතා කරමු ඝනත්වයේ කොටස. ඝනත්වය කියලා කියන්නේ පදාර්ථයේ ඝන ද්‍රව වායු වෙන අවස්ථා තුنين ඕනෑම අවස්ථාවක අපි විශේෂයෙන් කතා කරන්නේ මේ පාඩමේ තරලය කියන්නේ ද්‍රව සහ වායු කියලා දෙන්නා. අපි ඝන කෙනෙක් කෙනා මිස් කරලා කතාව අරන් යනවා. අපි තරලය කියන්නේ ඝන හෝ වායු කෙනෙක්ගේ අපි යම් ප්‍රමාණයක් ගත්තොත් අපි මෙන්න වගේ ප්‍රමාණයක් ගන්නවා. අපි විහිම කතා කරමු. මේකත් ඕනේ වෙයි. සෙල්ලම ගණිතයේදී මේක රේඛාවක්. මේ රේඛාව මීටර 1ක් කියලා ගන්නවා. එතකොට මේක අපි කියන්නේ ඒකක දිගක් කියලා. හරි. ඒකක දිගක්. මේ ඒකක දිගේ මම මේ වගේ දිශාවකට 1 මීටර ගත්තොත් මේ රේඛා දෙක දිශාම සම්බුත වෙන ප්‍රදේශය මේව ගත්තොත් එයා ඒකක වර්ගඵලයක් කියලා කියනවා. මේ ඒකක වර්ගඵලයක්. දැන් මේ දිග්ග පළලක් සහ මේකට තව උසකුත් දුන්නොත් මේකත් 1 මීටර. ඒ ප්‍රමාණය යොමුනොත් දැන් මේ සම්පූර්ණ මාන තුන කියන්නේ දිග්ග පළල උස කියලා කියන නාම 1 මීටර වලින් ගත්තොත් මේ සම්පූර්ණයෙන් හැදෙන ඝනකය ඒකක පරිමාවක් කියලා කියනවා. මෙන්න මේක මේ මුහුණත 1 1 ඒකක වර්ගඵලයක්. එකමනේ වර්ග මීටර වර්ග. එහෙනම් පරිමාව මේක ඒකක පරිමාවක් කියලා කියන්න පුළුවන්. ඒකක පරිමාවක් නම් සලකන ඒකක මීටර වලින් ගත්තොත් බහුතරයක් ගණනද මීටර වලින් ගත්තොත් ඒකක පරිමාවක් කිව්වොත් ඝන මීටර 1යි. එකක් ඕන. මේක ගණිතයේ බරක් දෙන්නේ නැහැ. කොළු තියෙන්න ඕන. හරි. අපි සලකන තරලේ
අපි කාව තියෙන ලොකු වාදනයක් අපි ඒකෙන් මෙන්න මේ වගේ ඝන මීටර එකක ප්‍රමාණයක් ඝනකයක හැඩයේ ප්‍රමාණයක් ජලයකින් ගත්තොත් ලේසියි සරල බවයි පාඩම. කෝ විශාල කොන්ක්‍රීට් පෙට්ටියකින් අපි අපල ගන්නවා ඝනකයේ හැඩයේ කොටුවක් 1 ඝන මීටරකින් ඝන මීටර එකක් වන කොටුවක් අපල ගත්තා. උගේ කොච්චර ස්කන්ධයක් තියෙනවාද? ඒ කියන්නේ අපි කපලා ගත්ත ඝන මීටර එකක්. ඒ කියන්නේ ඒකක පරිමාවක්. දැන් අල්ල වෙන ඒකක පරිමාවක්. අපි ගත්ත ඒකක පරිමාවේ කොච්චර ස්කන්ධයක් තියෙනවාද කියන එක තමයි ඝනත්වයෙන් අපි කතා කරන්නේ. තරලයක් ගත්තොත් ද්‍රවයක් ලොකු ද්‍රවයක් තියෙනවා. අපි ඒකෙන් ඝන මීටර එකක පරිමාවක් අරගෙන එයාව කෙල්ල බැලුවොත් එයාගේ ස්කන්ධය කොච්චරද එන්නේ? ඒකක පරිමාවක ඇති ස්කන්ධය ඔන්න ඝනත්වය කියලා කිව්වා. ඝනත්වය කියලා කියනවා ඒකක පරිමාවක අපි අරගත්ත ඒකක පරිමාව වෙන එකයි ඝන මීටරයක ඇති ස්කන්ධය. අපි කතා කරන්නේ තරණ පාඩේ ද්‍රවයක් හෝ වායුවක් වෙනවා. ඒ දෙන්නගේ ඒකක පරිමාවක් අපි වෙන් කරලා ගත්තොත් උගේ කොච්චරක් ස්කන්ධයක් තියෙනවද කියන එක. මේක ගණිත ප්‍රකාශනය පිළිවෙලවත් ඝනත්වය කියන කෙනා අපි රෝලින් රෝ කියන කෙනා සමාන වෙනවා එක ඝන මීටරයක ඇති ස්කන්ධය. එක ඝන මීටරයක ඇති ස්කන්ධයක් විදිහට මෙතන තියෙන්නේ මොකද්ද? පරිමාවක්. අපි එක ඝන මීටරයක ස්කන්ධයේ ඝනත්වය කියනවා. අපි ගත්ත ද්‍රවයේ හෝ තරණයේ මොකේ හරි ඊට වඩා පරිමාවක් තියෙනවා නම් අපි එකක ඝන නිසා අපි පරිමාවෙන් බෙදනවා. එකක අගය හොයාගෙන අපි කරන්නේ තියෙන ප්‍රමාණයෙන් බෙදන එකනේ. මුළු ස්කන්ධය තියෙන ප්‍රමාණයෙන් බෙදනවා. මෙතන මේ ස්කන්ධය කියන්නේ මුළු ස්කන්ධය පරිමාවෙන් බෙදනවා. මේ සරලව පරිමාව ස්කන්ධය කියන්නේ පරිමාව ස්කන්ධයේ බෙදීම පරිමාව තමයි ඝනත්වය කියලා කියන්නේ. ඝනත්වයේ ප්‍රකාශනය. හරි. මෙයා සරලව ලියුවොත් ඝනත්වය සමානයි ස්කන්ධයේ බෙදීම පරිමාව. හරි. මෙයාගේ යුනිට් ඒකකය සැලකුවොත් ස්කන්ධ ඒකකය කිලෝග්‍රෑම් වලින් ගන්නවා, පරිමාව ඒකකය ඝන මීටර වලින් ගන්නවා. අපි දැන් මේ සලකන්නේ එකකට. එහෙනම් ඝනත්වයේ ඒකකය වෙන්නේ ඝන මීටරයට කිලෝග්‍රෑම්. මේක සමහර අවස්ථාවලදී ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් වලින් තියෙනවා. දෙන්නගෙම තියෙනවා. හරි. ඒකේ පරිමාවක ස්කන්ධයේ මේ සරල දේවල් එකක් දාගන්න. ඝනත්වයට ඉස්සරහට යද්දී ඝනත්වය කියන එක දැන් සෑම ද්‍රවයකට ඕනෑම පදාර්ථයකට තියෙන්න පුළුවන්. ජලයට, පෙට්‍රල් වලට, ඩීසල් වලට අපි සලකන ඕනෑම මූල ද්‍රව්‍යයකට නිකන් ඝනත්වයක් තියෙනවා. ඝනත්වය කියන්නේ එයාගේ එකක් ගත්තොත් ඒකක පරිමාවක කොච්චර ස්කන්ධයක් තියෙනවාද කියන එක. ඒ වගේ එහෙනම් හැම පදාර්ථයකට අපි කතා කරන තරලයකට ඝනත්වයක් පවතිනවා. එහෙනම් ඝනත්වය කියන කෙනා සෑම කෙනෙක්ටම පවතින කෙනෙක්. අපි ඔය කතාවේදී අවස්ථානුගතව ගණන් හදන විශේෂ තැනක් සලකනවා. ඒ තමයි සාපේක්ෂ ඝනත්වය. ඔය සාපේක්ෂ ඝනත්වයෙන් කතා කරන්නේ සාපේක්ෂයි කියලා කියන්නේ තවත් කෙනෙක්ට අනුවගෙන තවත් කෙනෙක්ට වෙච්චරක් නම් ඊට අනුව මට කොච්චරද? සාපේක්ෂ කතාව අපි කතා කරන්නේ ඝනත්වයේදී ජලයට ඝනත්වය විතරක් තියෙනවා නම් අපි සලකන කාට කොච්චරද? ඒ කියන්නේ අපේ ඝනත්වය ජලයේ ඝනත්වයට සාපේක්ෂව මොන වගේ හරියද? සාපේක්ෂ ඝනත්වය කියන කෙනා අපි ඉදිරිපත් කරනවා ද්‍රවයේ ඝනත්වය ද්‍රවයේ ඝනත්වය බෙදනවා ජලයේ ඝනත්වය. මෙතන ද්‍රවයක්වත් එහෙම අවශ්‍ය නැහැ. අපි දැන් තරලකට දාමු.
තරල ඒ ඝනත්වය ජලයේ ඝනත්වය කියනවා. ඒක සාපේක්ෂ ඝනත්වයක් කියලා කියනවා. මේක දශම ගානක් විදියට හෝ පූර්ණ සංඛ්‍යාවක් එක දශම සංඛ්‍යාවක් දෙන්න පුළුවන්. ජලයේ ඝනත්වය වැඩි නම් දශම සංඛ්‍යාවක් කියනවා. ජලයේ ඝනත්වය අඩු නම් ඊට පස්සේ වැඩි නිසා නිකම්ම පූර්ණ සංඛ්‍යාවක් එක දශම සංඛ්‍යාවකින් උත්තරේ එනවා. මේක එහෙම වගේ ගණන් වල දියන්නේ වලින් සාපේක්ෂ ඝනත්වය දුන්නොත් දැන් මෙයා දුන්නොත් මේ සාපේක්ෂ ඝනත්වය m කියලා ගත්තොත් අපිට m දෙනවා 0.5යි. සාමාන්‍ය ගණන ජලයේ ඝනත්වය කියන එක කියලා 1000යි ඝන මීටරයට කිලෝග්‍රෑම් වලින්. එහෙනම් අපේ ඕන කෙනාගේ ඝනත්වය හොයාගන්නේ ජලයේ ඝනත්වය මෙතනට ගුණ කරාම හරිය නේද? එහෙනම් මෙයා එක වෙනව නේද? මෙයා තනි වෙනවා. මෙයාට ගුණ වෙනවා. එහෙනම් මේක 1000න් වැඩි කරාම හරි. එහෙනම් අපිට ඕන කෙනාගේ ඝනත්වය එන්නේ අන්නේ විදියට. මේක තවත් ඕන. හරි මේක මම කියන්නේ අපි ඊළඟ කොටසට යමු. අපි පීඩනය ගැන කතා කරමු. පීඩනය කියලා කියන්නේ අපි අර පිස්ටන් එකම ගත්තොත් නෑ අපි වෙන විදිහට යමු. හරි. මෙහෙම තරල වල ඉන්නේ යමු. මෙන්න මේ ඉහළ ඍජුකෝණාශ්‍රයක් කරේ සමචතුරාකාරයෙන් තිබුණොත් මෙතන ඉහළ වර්ගඵලය 1යි වර්ග මීටරයකට. හරි. ඒ වර්ගඵලය මත මම ඉහළින් බලයක් යොදනවා. මේ දිශාවට බලයක් යොදනවා. ඇතුළේ තියෙන්නේ තරලයක්. මේ පාඩම තමයි මේක තරලයක්. පීඩනය කියලා කියන්නේ මෙන්න මේ වගේ හැමතිස්සෙම එකක්. ඒකක වර්ගඵලයක් මත ක්‍රියා කරන බලය පීඩනය කියන්නේ අපි දැන් මේ ඒකක වර්ගඵලයක් කියන කතාව ආවට පස්සේ මතක් වෙන්න ඕන ඒකක වර්ගඵලයක් අත බලය. එහෙනම් එයා බලය කියන කෙනා ඒකකයකට හදා ගන්න තියෙන වර්ගඵලයෙන් බෙදන්න වෙනවා. ඒකක වර්ගඵලයක් මත බලය ඒකක වර්ගඵලයක් මත බලය කියන එක තමයි පීඩනයේ අදහස වෙන්නේ. එතකොට මේක සමීකරණයක් කියලා ගත්තොත් පීඩනය කියන්නේ බලය බෙදන්න ඕන මෙන්න මේ මෙතනට වර්ගඵලය කලින් කතා කරද්දී ස්කන්ධය බෙදුව පරිමාවය ඒකක පරිමාව කියන්නේ ස්කන්ධය එන ස්කන්ධය බෙදුව පරිමාවය. දැන් මෙතන ඒකක වර්ගඵලයක් නැත බලය නම් බලය බෙදනවා එයා ක්‍රියා කරන මේ බලය අනිවාර්යයෙන් ලම්බක වෙන්න ඕන. ඒ කියන්නේ මෙන්න මේ වර්ගඵලයට අනිවාර්යෙන් ලම්බකව මේ බලය ක්‍රියා කරන්න ඕන. බලය බෙදනවා වර්ගඵලය. එතකොට මෙතන ලම්බක නොවන බලයක් තිබ්බොත් මේ වගේ පැත්තට බලය තිබ්බොත් අපි බලය බෙදන්නේ කතා කරා. එහෙනම් මේ බලය ලම්බක සංරක්ෂකයක් විදියට විභේදනය කරගන්න වෙනවා. මල රාශියක් ඉදලා දෙනවා නම් එයාගේ සංප්‍රයුක්තය ගන්න වෙනවා. ඔය කතා ටික අපි කලින් කතා කරලා තියෙනවා. මේවට ඇප්ලයි කරගන්න පුළුවන්. දැන් මෙතන පීඩනය කියලා කියන්නේ බලය අපි F වලින් ගත්තොත් වර්ගඵලය A වලින් ගත්තොත් මෙන්න මේක තමයි අපි ඔළුවේ තියෙන්න ඕන. P ගේ ඒකක ගත්තොත් මෙන්න මේක පොඩි දෙයක් හැබැයි මේක සෑහෙන දෙයක් විදියට අපි ගති ස්ථිති කතාවනේ අපි කතා කරනවා ගති පැත්ත. ඒ කියන්නේ චලිතයේ පැත්ත. දැන් දැන් මෙයා සෑහෙන පොඩි කෙනෙක් ලොකු කෙනෙක් විදියට බලපාන තියෙනවා. මෙයා ලොකු පොයින්ට් එකක් කරේ. P ගෙනොට් එක වෙන්නේ බලය එකකේ නිව්ටන් වර්ගඵලය වර්ග මීටර. ඉතින් මෙයා එනවා වර්ග මීටරයට නිව්ටන් කියලා. මෙයාම තමයි පැස්කල් වලින් අනින්නේ. හරියට අපිට දාගන්න වෙනවා. පීඩනයේම අපි ඉස්සරහට කොටස පීඩනයෙන් ඊළඟ පියවර අපි කතා කරන්නේ තරල. තරලයක් මත ලක්ෂයක් ඇතිවන පීඩනය අපි කතා කරමු. මෙන්න මෙහෙම අපි ගොඩක් ද්‍රවවලින් තමයි කතා කරන්නේ. හදන ද්‍රවයක් අතර. ඒ කියන්නේ මොන තරලද? සම්පීඩිත අසම්පීඩිත. අසම්පීඩනයකට පීඩනය කරන්න බෑ. මෙන්න මේ වගේ
ද්‍රවයක් සැලකුවොත් අපි තරල කියලා දැනගන්නේ නැහැ. තරලයක මෙන්න මේ වගේ ලක්ෂයක පීඩනය අපි කොහොමද ගණනය කරන්නේ? පීඩනය කිව්වේ ඒක වර්ගඵලයක් අත බලය. දැන් මේ වගේ තැනක පීඩනය ගන්නේ කොහොමද? මේ බාහිර බලයක් ඇදලා නැහැ. මෙයා මත මොකක්ද පීඩනය ක්‍රියා කරනවා. දැන් මේ වායුගෝලයේ තව පීඩන දැනට පීඩනය ක්‍රියා කරනවා. එහෙනම් මෙන්න මේ තරලය මෙන්න මේ වගේ ස්ථානයක පීඩනය කොහොමද හොයන්නේ? ඒකට අපිට මෙන්න මේ තරලයේ උසෝන මේක අදහස තරලයක මේ වගේ තැනක පීඩනය කියන්නේ ඒ ලක්ෂයට ඉහළින් ඉන්න තරල කොටසේ බර නිසා තමයි එතන පීඩනයක් ඇදෙන්නේ. පීඩනය කියන්නේ බලය බෙදීම වර්ගඵලයක් නේ. ආනම් බර කියන්නේ නේද? එතන කතා කරන බලය සම්බන්ධයෙන්. එහෙනම් මෙතන බලය ක්‍රියා කරන කොහෙන්ද? මෙන්න මේ උඩ තියෙන උස. මෙන්න මේ සීමාවෙන් උඩින් ඉන්න තරල කොටසේ බර නිසා තමයි පීඩනයක් ඇති වෙන්නේ. හරි දැන් මේ තරලයක් කියන්නේ මෙයා විතරද? නෑ අපි කතා කරා කියලා කියන්නේ වායු තරලයක්. එහෙනම් මෙතන එළියේ ඉන්නවා අපේ දන්න වායුගෝලය. වායුගෝලයේ පීඩනය අපි මෙතනදී හදලා ගන්න යන්නේ. එයා පොඩි වගයක් විතර දෙනවා. එයා වායුගෝලීය පීඩනය කියලා අපි ගමු. වායුගෝලීය පීඩනය. ආයා මෙතෙක් මෙතන ක්‍රියා කරන්නේ මෙන්න මේ දාන්න ක්‍රියා කරන්නේ වායුගෝලීය පීඩනය. එහෙනම් මෙන්න මේ ලක්ෂයට බලපාන පීඩනය කොහෙද? මේ ද්‍රව කඳේ විශේෂ ඇතිවන පීඩනය ධන එකතු කරගන්න ඊට උඩින් තියෙන පීඩනය කවුද? මෙන්න මේ වායුගෝලීය පීඩනය. මේ ලක්ෂය A කියලා ගත්තොත් ඒ ලක්ෂයේ පීඩනය සමාන වෙනවා ඉහළින් ඇති තරල කොටසේ බර නිසා ඇතිවන පීඩනයට. ඉහළින් ඇති තරල කොටස කවුද? අපි සලකන තරලය සහ මෙයාගේ පිටුමියගේ ඝනත්වය අපි රෝ කියන ද්‍රවය. රෝ කියලා අපි ගණනයි යම්. රෝ කියන ද්‍රවයක් තියෙනවා. ඒ ද්‍රවයේ තරක තමයි අපි ඝනත්වය පීඩනය හොයන්නේ. ඒ තැන පීඩනය වෙන්නේ ඒතර උඩින් තියෙන තරල කොටසේ බර සහ ඊට උඩින් තියෙන වායුගෝලීය පීඩනයෙන් වායුගෝලයේ ඇති බර. හරි අපි ගමු. එතන පීඩනය මෙන්න මේ උස නිසා ඇතිවන පීඩනය අපි ලියනවා මේ උස වතාවක් එතන ඝනත්වය වතාවක් G කියලා. මේ මෙතන ඇතිවන පීඩනය P A ලක්ෂය. මෙන්න මේ උස දාන වායුගෝලීය පීඩනය. මේ ලක්ෂයේ පීඩනය වෙන්නේ මේ ද්‍රව කඳේ උස නිසා ඇතිවන පීඩනය සහ වායුගෝලීය පීඩනය. මේකත් අපිට කෝඩ. ඔන්න දැන් මෙතන විශේෂයෙන් කතා කරන දෙයක් තියෙනවා. මම කල්පයෙන් දාගෙන යනවා. පීඩනය කියන එක කෙනා ගැන සාකච්ඡා කරද්දී තර්ක මේ දැන් හදන තර්ක. හරි. වායුගෝලීය පීඩනය කියන එක වෙනස් වෙන්නේ නෑ. මේ තවදාන වෙනස් වෙන දෙයක්. මේ ගුරුත්වාකර්ෂණ කියන එක වෙනස් වෙනවා. එයා වෙනස් වෙන්නේ නෑ. අපි සලකන ද්‍රවයේ මෙතනයි මෙතනයි ලක්ෂයක් මෙතන B ලක්ෂය. B ලක්ෂය A ලක්ෂයයි තරලයේ ඝනත්වය වෙනස් වෙනවද? නෑ. ඝනත්වය කියන ද්‍රවයටම අදාළ තරලයටම අදාළ නියතගයක්. නම් තරලයේ ඝනත්වය කියන එක වෙනස් වෙන්නේ නෑ. එහෙනම් බලන්න පීඩනයට සුළු බලපෑමකුත් අදාළ උස. මෙයාට බලපාන්නේ උස. එහෙනම් හිතන්න එකම මට්ටමක් සැලකුවොත් මේ දෙන්නගේ උසත් සමානයි නේද? මෙතන h එක කියලා ගත්තොත් h සමානයි h එක නේද? එහෙනම් එකම සමාන මට්ටමේ ලක්ෂවල පීඩනය සමානයි. EA කියන එක සමානයි PBට සමාන මට්ටමේ පීඩනය සමානයි. ඒක විශේෂ තත්ත්වයක්. අනිවාර්යයෙන් මේක කියන්නේ පීඩනයකට ගැන උඩ තියෙන ද්‍රව කඳේ උස නිසා සහ වායුගෝලීය පීඩනයේ එකතුවක් විදිහට තමයි එතන කියන්නේ අපි යක් කරන්නේ. ඊට අමතරව විශේෂ වතාව සමාන මට්ටමේ තරල තුල පීඩනයන් සමාන වේ. මෙන්න මේ தත්ත්වය විශේෂ කෙනෙක්. සමාන මට්ටමේ තරල තුල පීඩනයන්
සරලතර පීඩනය කියන එක නම් සමානයි. උස සමානයි නම් තියෙන්නේ කොතනද ගැඹුරින්ද ඒක සමානයි නම් එතන පීඩනය ඕනම තැනකේ මට්ටමේදී සමානයි. දැන් මෙතනදී මේ මට්ටමක පීඩනය සමානයි කෝ දක්වනවා. දැන් මෙන්න මේ පොයින්ට් එක තමයි අපි ඊළඟ ඉස්සරහට අරයි යන්නේ. යූනලේ කතා කරමු. යූනලේ කතාවට අරයි යන්නේ මෙන්න මේ සමාන මට්ටම් වල පීඩනයන් සමානයි කියන්නේ. ඒක අපි හොයාගත්ත මෙන්න මේ සමීකරණයෙන් මෙතන උස මේ කට්ටිය ඔක්කොම නියත නම් නියතගයක් නම් උසත් සමානයි නම් ඊළඟ වල පීඩනය සමානයි. අරක හදන්න මෙන්න මේ සමීකරණ ඇසුරෙන්. ඒකෙන් අරන් ආව දත්ත ටික මොකද සමාන මට්ටම් වලදී පීඩනය සමානංගව තරලයක් තුල සමානංගව තරලයක් තුල. දැන් මේ කතාවම තමයි අරන් යන්නේ. අපි සලකනවා මෙන්න මේ විද්‍යාගාරයේ භාවිතා කරගෙන යූනලයක් මේ යූනලේ මම මොකක් හරි ද්‍රවයක් කරුවොත් අපි දන්නවා ඒක සමාන මට්ටමකට මේ වගේ නවතිනවා. හරි. හැබැයි මම මේකට එහෙනම් මේ කතාව හරිනේ. දැන් මම මේ වගේ තැනක පීඩනය වෙන්නොත් ඒ පීඩනය වෙන්නේ මෙන්න මේ ද්‍රව කඳේ උස සහ මෙතන වායුගෝල ගිරාවන වෙච්ච නිසා වායුගෝලයේ පීඩනය 5 කියලා ගත්තා. මේක ඇතුලේ මෙතන පීඩන බලපාන වෙන්නේ 5ම තමයි. එහෙනම් මුත්නත් දිලාවල වායුගෝල සමාන මට්ටම වෙනම් කියා කරන්නේ 5ම තමයි. දැන් මෙන්න මේ වගේ සමාන මට්ටමක් සැලකුවොත් දැන් ගලගන්න යූනලය සමාන මට්ටමක් කතා කරොත් මෙතන පීඩන බලපාන මෙන්න මේ උස මෙන්න මේ උස මෙතනට බලපානවා මේ මෙතනට බලපානවා සහ වායුගෝල පීඩනයන් දෙකේ මෙතනට එකතු වෙනවා මේ උසට සහ මේ වායුගෝල පීඩනයට. එහෙනම් මෙතනින් පේනවා මේ දෙපැත්ත සමානයි. වායුගෝල පීඩන සමානයි නම් මේ පිටක්ෂ දෙකේ පීඩනය සමානයි. දැන් ඔබ සමාන එක පරික තරලයක් ආපු අවස්ථාවක්. දැන් මේ නලයටම අපි ලොඩ් කරනවා දානවා වෙනස් ද්‍රව දෙකක්. කියන්නේ වෙනස් කියන්නේ මොකද්ද? මේක වෙනස් වෙන්නේ ද්‍රවයක අපි ගුණාංගයක් වෙනස් කරලා කතා කරන්නේ ඝනත්වය සුළුයි. ඒ ද්‍රවය වෙනස් වෙනවා කියන තරහ විද්‍යාව කතා කරන්නේ යන්නේ ඝනත්වය වෙනස් වෙන්නේ. හරි. පොඩ්ඩක් කළා ඒක. මම මේකට ද්‍රවයක් පුරවලා කොහොමද ඒ මොනේ ඒ කොහේ වෙන්නේ අන්න හොම ද්‍රව දෙකක් පිළිගුවා. මෙන්න මෙයාගේ ඝනත්වය රෝ 1 කියලා ගන්නවා. මෙයාගේ ඝනත්වය රෝ 2 කියලා ගන්නවා. මෙන්න මේ තියෙන්නේ මොකද්ද? මේ තියෙන්නේ ද්‍රව දෙකේ වෙනවන සීමාව නැත්නම් අතුරු මුහුණද කියලා කියනවා. මෙන්න අතුරු මුහුණතේ ඉඳන් තමයි මේ රෝ 2 කියන ඝනත්වයේ ද්‍රවය තියෙන්නේ. එහෙනම් මෙන්න මේ සීමාව අපි ලකුණු කරනවා. මෙන්න මෙතන තියෙන උස h1 කියලා දානවා. මේ උස h2 කියලා දානවා. රෝ 2 කියන ද්‍රවයේ උස හරියට 2 තමයි. දැන් අපි කලින් කතා කරනවා තියරිය මොකද? සමාන මට්ටම් වලදී තරලයේ පීඩන සමානයි. එහෙනම් මෙතන මේ මට්ටමේ පීඩන සමාන වෙන්න ඕන. අපි මෙතන පීඩනය P2 කියලායි මෙතන පීඩනය P1 කියලායි ලකුණු කරගමු. දැන් අපි අරන් ආව තියරියට අනුව P2 සමානයි P1ට. හරි. P1 සමානයි P2ට. P2 කියන අපි ලියන්න පුළුවන් P2 කියන ආකාරයෙන් පීඩනය තියෙන්නේ කොහොමද? මෙන්න මේ තරල කොටසේ උස නිසා ඇති වෙන පීඩනයක් කියලා ලියනවා H2 rho 2G. හරිනේ. මෙතන මෙයාගේ ඝනත්වය rho 2. එයාගේ උස H2. එහෙනම් ගුරුත්ව ධර්ම වෙනස් වෙන්නේ නැහැ. දැන් එතන පීඩනය බලපාන කරනවා. මේ වායු ගෝලයේ පීඩනයත් මෙතන බලපානවා. මේ වායු ගෝලෙ මෙතනට බලපානවා. දැන් 5 කියන්නේ වායු ගෝලයේ පීඩනය ඔය දෙන්න ඕනේ. සමානයි P2 කියලා දැන පීඩනය. මෙතන P2 කියන කියා වෙන්නේ එතන ඉඳන් උඩට තියෙන ද්‍රව කණේ උස සහ දෙන් තියෙන වායු ගෝලයේ පීඩනය. එතන H1 rho 1 G ධන 5 වෙනවා. මෙතනට 5 එකතු වෙලා දෙනවා. මෙතනට 5 එකතු වෙලා දෙනවා. අපිට පුළුවන් මේ 5 කියලා දෙන්න ගාණෙන් ඉවත් කරන්න. ඒ කියන්නේ මේ පැත්තට එකතු වෙලා මේක ලබ්ධාන් ගන්නම 39 අයින් කරන්න පුළුවන්. සරලවම ඒ වගේම ඊළඟට එනවා H2 rho 2 G සමානයි H1 rho 1
G කියලා. දැන් මෙතන එකම සංකමකයේ දෙපැත්තම ගුණ වෙලා කවුද මේ වෘත්තතරණය කියන කෙනා. අපිට පුළුවන් එයාවත් අයින් කරලා දාන්න ඊළඟට අපිට එනවා H2 rho 2 සමානයි H1 rho 1 කියලා. අපි දැන් මේක මේ පැත්ත ගත්තොත් H2 rho 2 වලින් මේ පැත්ත H1 rho 1 වෙනස් වෙන්නේ අපි එක පැත්තකට එක පැත්තකට ගමු. එක පැත්තකට ගමු ගණන් එක පැත්තකට ගමු. H2 කියන එක නෑ පැත්ත තියාගෙන H1 කියන එක නම් මෙහාට ගේනවා. rho 1 කියන එක නෑ උඩ තියාගෙන rho 2 කියන එක නම් මේ පැත්තට ගේනවා. මෙන්න ප්‍රකාශනය කරන යුනලයේ අපි ද්‍රවයන් දෙකක් දාලා පරීක්ෂණයක් කරොත් ඒ වායේ උස්ස අතර අනුපාතය ඝනත්ව අනුපාතයේ පරස්පරය. දැන් H2 කියන එකට ආවේ rho 1 H1 කියන එකට ආවේ rho 2. උස්ස අතර අනුපාතය පරස්පරව ඝනත්ව අනුපාත සැක පරස්පරව කියන මේ දෙන්නාට නගිය වගේ පරස්පර වෙන පාරකට ඝනත්වකට එන්නේ. මේක තමයි යෝනලයට අදාළව තේරිකයක් ඕක අද ගණන් හදන සම්පූර්ණයෙන්ම ඇති. එන්න මේක විශේෂ දක්ෂතාවය මේක ඔළුවේ තියෙන්න ඕන කියන උස නිසා ඇති වෙන තීරණය කියන කතාව. මේක දිගට වරන් යන කෙනා මේ සමානයි කියන කතාවත් ඔළුවේ තියෙන තියරියක්. හරි ඉස්සරහට යමු. තීරණයට දෙලියපු මාතෘකා දෙකක් ඉවරයි දැන්. දැන් මේ තුන්වෙනි කොට කතා කරන තුන්වෙනි පොයින්ට් එක. තුන්වෙනි මාතෘකාව මාතෘකාව කිව්ව පැස්කල් මූලධර්මය කියලා. පැස්කල් මූලධර්මය කියන්නේ මෙහිම සංවෘත වාදනයක විවෘතදී වාදනයක මොකක් හරි තරලයක් තියනවා නම් මෙන්න මේ තරලය ඝනත්වය වෙනස් වෙන්නේ මෙතනයි වුණා කියලා ඝනත්වය ඒකාකාරයි එකම ගයක් තියෙන්නේ. එහෙනම් ඒ වගේ මේ තරලය අපිට නිශ්චල අවස්ථාවේ දෙන්න නිශ්චිත විද්‍යාව කතා කරලා නිශ්චල අවස්ථාවට. එහෙනම් මෙයා නිශ්චලයි. ඒක මෙතනින් ගත්තා. ඒ වගේම මේ එකම ඝනත්වයක් ක්‍රියා කරනවා මෙයා. ද්‍රව දෙකක් එකතු කරලා නෙවෙයි. එහෙනම් මේකේ ඒකාකාරයි කියලා කියන්නේ මෙයාගේ ඝනත්වය මේක පුරාම එකම ගයක් කියලා. නිශ්චල ඒකාකාර මේ වගේම තව දෙයක් සංවෘත භාජනය සංවෘත පද්ධතියක ඒකත් කියන්නේ ඒකාකාර තරලය සංවෘත පද්ධතියක ඉන්නේ සංවෘත පද්ධතියක ඇති විට අපි මේ පද්ධතිය මෙහෙම තියෙද්දි පීඩනයක් යෙදුවොත් අපි මේට මොකක් හරි පීඩනයක් යෙදුවොත් ඒ පීඩනය මේ තරලයේ සෑම තැනකම බිත්ති වලට මේ මෙයාවෙන් තල්ලු කරා කියලා ඉතින් මේ බිත්තර බලපානවා මේ බිත්තිටත් බලපානවා එහෙනම් ඒ බිත්තිට බලපානවා කියන්නේ අතරේ තියෙන තරලයටත් බලපානවා ඒ බලපෑම සෑම තැනකම එකම අගයක් කියලා කියනවා ඇති විට පීඩනයක් යෙදීමෙන් ඒ අපි දන්නවද නේ ඇතිවන බලපෑම තරලයේ සෑම තැනක මේ නිර්වචන යන්නේ සෑම මේ නිර්වචන පාඩම් කරලා කියනව නෙවෙයි මම මේක බලලා හදාගන්නවා මෙහෙම තනින් දැන් හදාගමු අපි එතකොට මොකද අමතකව ටක් ගාලා කතා කරන්න පුළුවන් තරලයේ සෑම තැනක විත්ති මත අපි සංස්කෘත පද්ධතිය විත්ති මත සමානව ක්‍රියා කරයි. මෙන්න මේකෙන් තමයි පැස්කල් මූලධර්මයෙන් කියන්නේ ඔන්න කතාව. මේක මාතෘකාව පැස්කල් මූලධර්මයෙන්. පැස්කල් කියන ආදී ඔන්න කියන්නේ. පැස්කල් මූලධර්මයෙන් කියන්නේ අපි මොකක් හරි වාදනයක සංකල්ප පද්ධතියක තරලයක් තියෙනවා නම් එයා නිශ්චලයි. එක තරලයක් නම් තියෙන්නේ ඒකාකාරයි. එහෙනම් මේ පද්ධතිය වාරේ මොකක් හරි පීඩනයක් හරි බලයක් හේතුව ඒ පීඩනය බලය නෙවෙයි පීඩනය. පීඩනය තමයි සමතනම එකම ආකාරයෙන් ක්‍රියා කරන්නේ. පීඩනය සමතනම එකම ආකාරයෙන් ක්‍රියා කරනවා නම් පීඩනය කියන එක සෑම තැනකම
නියත වෙන්න ඕන. කේ කියන එක නම ගොඩක් තමයි භාවිත කරලා නියතයක් කියලා පෙන්නන්න. සෑම තැනකම යා නියත වෙන්න ඕන. පී කියන එක කෙනා සෑම තැනකම නියතයි කියලා කියන්නේ අපි දන්නවා පීඩනය කියලා කියන්නේ බලය බෙදීම වර්ග බලය. එයා තමයි නියත වෙන්නේ. එහෙමයි කියලා බලය නියතයි නෑ. මම කලින් කිව්ව අර්ධුන් තැන. එතන අපි කතාව අරගෙන පීඩනය අසුරේ. පීඩනය අසුරෙන් අරන් යන්නේ. බලය අසුරෙන් නෙවෙයි. පීඩනය තමයි නියත වෙන්නේ. පීඩනය නියතයි නම් පීඩනය කියන එක නියත කරගන්න මේ ඒකේ කියන තනික නියතවියක් කරගන්න. බලය නියත කරගන්න නෑ. මෙන්න මේ අනුපාතය තමයි නියත කරගන්නේ. මේ දෙන්නම මේ දෙන්නගේ අනුපාතය තමයි නියත වෙන්නේ. එහෙනම් මේ F කියන බලය නියතයිද නෑ. F කියන බලය මෙතන F1 නම් මෙතන F2 ඒක ක්‍රියා කරන්න මෙන්න මේ වර්ගඵලය කියන බලපානවා. එතකොට මේක සමීකරණය කරගත්තොත් F සමානයි KA ට. එහෙනම් මෙයා වැඩි කරොත් මෙයා එයත් වැඩි වෙනවා. ඒකට මෙයා අඩු කරොත් මෙයාත් අඩු වෙනවා. මොකද මේක සමානයෙන් මේ වගේ සමීකරණයක් හදෙන්නේ. එහෙනම් මේ වගේ පද්ධතියක නියත වෙන්නේ පීඩනය. මෙන්න මේ කතාවේ කියන්නේ බාහිර පීඩනය කරනවා. සෑමතැනම පීඩනය තමයි එකම ගියරයි ඉන්නේ. ඒකල කියන්නේ බලය බෙදීම වර්ග බලය කියන අනුපාතයම තමයි සෑමතැනකම නියත වෙන්නේ. මේකෙන්ම හදා ගන්න දෙයක් තියෙනවා. අපි ග්‍රාවජයක් හරි වාහන සෝවනේ හරි උපකරණයක් සලකලා තමයි අපිට ගණන් අපි එතනින් පැහැදිලිව අපි එතනට යමු. හරි මෙන්න මේ කතාව මේ දෙන්න ඔළුවේ තියාගෙන යනවා. මෙතන නියත වෙන්නේ පීඩනය. ඒ කියන්නේ මෙන්න මේ අනුපාතය. තුව බලය නොයි. හරි මේක ඉස්සරහින් යන්න. නැත්නම් ග්‍රාවජයක් හෝ සලකුව දෙයින් අපි වාහන සෝවනේ කරමු. අපි දන්නවා වාහන සෝවනේක ක්‍රියා කරන්නේ ද්‍රවයක් ඇතුළත තමයි මෙයා ක්‍රියා කරන්නේ. එතන කරන අපි අඩු බලයක් දීලා මොකද්ද කරගන්නේ? මෙතන වැඩි කාර්යයක් කරගන්න යනවා. වාහන ඔසවනයක් සැලකුවොත් අපි දන්නවා ඒකෙද අපි කරන්නේ අඩු බලයක් යොදලා විශාල බරක් තියෙන විශාල පීඩනයක් පොළොවට ඇති කරන වාහනයක් ඒකට ඔසවන්න. හරි. ඒ කියන්නේ මෙන්න මෙහෙම කතාවක්. ඒක කවිතා කරන්නේ මේ ද්‍රව කියන නැත්නම් තරල කියන සිද්ධාන්තය. එතකොට මෙන්න මේ වගේ තැනකින් අපි බලයක් යොදලා මෙන්න මේ වගේ ස්ථානයක තියෙන හොඳට කාර්යයක් විතරම එයාව ඉහළට ඔසවන්න තමයි අපිට ඕනේ. මෙතන අපි යොදන්න බලය 1 කියලා බලයක් 1 කියලා බලයක් යදුවොත් මෙයාව සමන්න ඕන මෙයාගේ ස්කන්ධය මොකද 2 කියලා. ඕකදී අපි කලින් කතාවේ අරන් ආවද බෙදීම A කියන එක කෙනා නියතයක්. දැන් ඊට මේ අවස්ථාවල මෙන්න මෙතන වර්ග බලයක් තියෙනවා. එයා ඒක මෙතන වර්ග බලයක් තියෙනවා A2. දැන් අපිට ඕන මෙන්න මෙතනට උඩට එදට බලය කීයක් තියෙනවා මොකද්ද? මෙන්න මේ F බෙදීම A කියන එක කෙනා මෙතනත් එක වගේක් 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 මෙතනත් එක වගේක්. එහෙනම් මෙන්න එක බෙදීම A කියන බලය F එක බෙදීම A කියන පීඩනයක් යදුවොත් මෙහෙට F එක බෙදීම A කියන පීඩනයක් උඩට ක්‍රියා කරන්න ඕන. හැබැයි මෙතන දෙද්දී වර්ග බලය වෙනස් වෙලා. ඒ කියන්නේ මෙන්න මෙයා නියතිය. දැන් මේ අවස්ථාව සැලකුවොත් අවස්ථා දෙකට සැලකුවොත් F එක බෙදීම A කියන කෙනා නියතය. මෙතන සැලකුවොත් අපි මෙතන ඉහළට ගමන් කරන බලය 2 කියලා ගමු. ඒ වගේම F2 බෙදීම A2 කියන කෙනා නියතයක් වෙනවා. හරිද? අර මේ අවස්ථාව මේ හැදෙන්නේ පීඩනය මේ හැදෙන්නේ පීඩනය. පීඩනයයක් කියලා අපි අරගෙන ආවනේ. එහෙනම් මෙතන මේ දෙන්නගේ එකතුවක් කියලා ගන්න පුළුවන්. ඒක කෙනෙක් නා සමානයි F2 බෙදීම A2. දැන් මෙතන පීඩන බලවල අනුපාතයක් කියලා ගන්න පුළුවන්. F1 බෙදීම F2 සමානයි A1 බෙදීම A2 කියලා. මම මෙතනට යොදන බලය 10ක බලයක් යොදනවා. හැබැයි මෙන්න මෙයා අපි වර්ග බලය 2ක් කියලා පොඩි ගානක් දැන් 2ක්. මෙතනට එද්දී එයා මේ A2 කියන කෙනා 4ක් දාමු.
පොඩි පොඩි එතකොට මේ F2 කියන එක ගැන අපි හොයන්න ඕන. අපි ගණන් හතර බලමු. F1 දන්නවා 10යි. එතන වර්ගඵලය නෑ අපි බලන්න F2 නේ F2 තියාගමු. ඒක කියන්නේ මෙතන වර්ගඵලය 2යි. A2 කියන්නේ වර්ගඵලය 4යි. එතකොට මෙතන බලනවා දෙකෙන් එකක් F2 කියලා කියන්නේ 20යි. දැක්කද 20යි කියන බලය ඔසවන්න 10යි කියන බලයක් ප්‍රමාණවත් වුණා. ඒකට උදාහරණ සිද්ධාන්තය මොකද්ද? කුඩා වර්ගඵලයක් තියෙන තැනක පොඩි බලයක් යදුවොත් මේ පීඩනය සමාන වෙනවා කියන නියත වෙනවා කියන සිද්ධාන්තයේ පැස්කල් ධර්මයෙන් අපිට පුළුවන් වර්ගඵලය වැඩි වෙනකොට වැඩි බලයක් සම්ප්‍රේෂණය කරන්න. 10ක් දීලා 20ක් කරගත්ත කොහොමද? මෙතන වර්ගඵලය 2යි මේ වර්ගඵලය 4ක් නිසා මේ තියෙනවා සමීකරණය. මේ තියෙනවා සරලයෙන් අපි උදාහරණයක් කතා කරමු. මේකත් අපිට ඉස්සරහට ඕන මේක ගණන් වලදී අහු වෙනවා. අපි ගණන් වලින් කතා කරමු. ගණන් වලදී මේ තීරේ පැහැදිලි වෙවි. සරල පොඩ්ඩක් වුණ කිව්වා. සිතිවිලි අවසාන පොයින්ට් එක අවසාන මාතෘකාව මොකද්ද? ආකිමිඩිස් මූලධර්මය මේකට ඉස්සරහට කතා කරගමු. ආකිමිඩිස් මූල ධර්මය මම අර දැන් කතා කරනවා ටිකේදී පොළොව සූත්‍ර ටිකක් අතර බලන්න පීඩනක දාලා යනවා කනත් දාලා යනවා මේ සමීකරණ ටික අපි කලින් හදාගත්ත මාතෘකා ලිස්ට් එක. එතනම ලියාගන්න එක අපිට සෑහෙන වටිනවා. හරි ආකිමිඩිස් මූල ධර්මයෙන් කතා කරන්නේ මම ගුවා තරලයක ගිල්ලා දෙන ගිල්ලලා හෝ පාවෙන වස්තුවක් මත තරලයෙන් ඇති කරන බලපෑමක් සම්බන්ධව කතා කරනවා කියලා. මෙතනදී ඔන්න අපි හිතුව මෙන්න මේ වගේ තරල වාදනයක මේ කතාව මම පේපරේ සාකච්ඡා කරද්දී කිව්වා. ගානක් හදන මට්ටම කතා කරා. මේ වගේ ගිලි පාවෙන අවස්ථාවක මෙන්න මේ ගිලුණු වස්තුවේ පරිමාව තියෙන්නේ. මේක ගිලුණු පරිමාව. මේ ගිලුණු පරිමාව වගේ ප්‍රමාණයක් නේද? ඒක පටන් ගන්න ජලය විතරම පොඩි නලයක් විවෘත ගන්න කරලා තියෙනවා. මෙයා කිරෙද්දී මෙන්න මේ වස්තුව ගිලුණු පරිමාවගේ ජල ප්‍රමාණයක් නේද පිට වෙන්නේ. හරි. ගිලුණු පරිමාවට සමානයි පිට වූ ජල පරිමාව. ඒ පිට වූ ජල පරිමාවට තියෙන මොකද්ද? ස්කන්ධයක් තියෙනවා. ඒ වගේම බරක් තියෙනවා. මෙන්න මේ වස්තුවට කොහොම බරක් ක්‍රියා කරනවා W කියලා කරන්නේ. අපි G කියලා ගමු සරලව දාන්න. G ස්කන්ධය වල ගුරුත්වාකර්ෂණය. මේ වස්තුව මේ වගේ ගිලි පාවෙන්නේ වස්තුවෙන් ඇති කරන අර මම කතාවේ කතා කරන්නේ මොකද්ද? උඩු කුරු තෙරපුම මේ කතාවේදී අරන් යන්නේ උඩු කුරු තෙරපුම කියලා එකක්. වස්තුව ඇති කරන බලපෑම තරලෙන් බලපෑම උඩු කුරු තෙරපුම. මේ උඩු කුරු තෙරපුම කියන එක තියෙනවා විශාලත්වයෙන් සමාන වෙන්නේ මේ වස්තුව ගිලුන නිසා විස්ථාපනය කරමු නැත්නම් පිටුන තරල පරිමාව තියෙන්නේ. මෙයා නිසා ඒ වගේ පරිමාවන්නේ පිට උනේ. ඒ පරිමාවේ බරට සමාන බලයක් තමයි මේ උඩු කුරු තෙරපුම කියලා කියන්නේ. දැන් මෙතන බල සමතුලිතයක් හිතුවද? බල සමතුලිතයක් හිතුවා. මේ ආකිමිඩිස් කියන්නේ මොන කතාවද? ආකිමිඩිස් කියන්නේ මෙන්න මේ වස්තුවක් තමයි මම එදා නිරෝධයෙන් දුන්න නිසා මේ ලියාගමු. මේ වගේ ගිලි පාවෙන අවස්ථාවකදී මෙයා මත තරලයෙන් ඇති කරන උඩුකුරු තෙරපුම මේ අවස්ථාවේදී විස්ථාපනය කරපු මේ පරිමාව නිසා කිලිච්ච පරිමාණ සමාන පරිමාණයක් විස්ථාපනය කරේ. ඒ විස්ථාපනය කරපු තරල පරිමාවේ ස්කන්ධය බරට සමාන වූ ත්‍රිකුණ බලයක් තමයි මෙයාට ක්‍රියා කරන්නේ කියලා අපි නිර්වචන ලියාගමු. ආකිමිඩිස් මූල ධර්මයෙන් අමතන ආකිමිඩිස් මූල ධර්මයෙන් කියන්නේ වස්තුවක් මේ තරලේ නිශ්චල වෙන්න ඕන, අසම්පීඩ වෙන්නත් ඕන, ඝනත්ව සමානයි කියලා ඒකාකාර වෙන්නත් ඕන. ඒ කියන්නේ ඝනත්වය සමාන වෙන්නත් ඕන. ඒකාකාර වෙන්නත් ඕන තරලය, නිශ්චල වෙන්නත් ඕන. මේකේ ඝනත්වය සමානයි ඒකාකාර වෙන්නත් ඕන. අසම්පීඩ වෙන්නත් ඕන වස්තුවක් අසම්පීඩ
ඒ කියන්නේ පීඩනයක් අර කලින් කතාව තමයි. අසම්පීඩ්‍ය ඒකාකාර නිශ්චල තරලයක ඒ වගේ තරලයක ගිලී පාවෙන විට ඉන් විස්ථාපිත තරල පරිමාවේ බරට සමාන උඩුකුරු තෙරතුම් බලයක් ක්‍රියා කරයි. මෙයා තමයි මිනිස් කිව්වේ ඔය කතාව තමයි. වස්තුවක් සම්පේත ඒකාකාර නිශ්චල තරලයක ගිලී පාවෙන විට මේ අවස්ථාවේදී මෙන්න මේක නිසා මෙන්න මේ පරිමාවට සමාන පරිමාවක් තරලයෙන් එළියට ගියා විස්ථාපනය කරා. ඒ විස්ථාපනය කරපු තරල පරිමාවට බරක් තියනවා. ඒ බරට සමාන උඩුකුරු තෙරතුම් බලයක් තමයි ක්‍රියා කරන්නේ කියලා මනුස්සයා කිව්වා. මෙතන උඩුකුරු තෙරතුම හැදෙන්නේ අපි දන්නා උඩුකුරු තෙරතුම ඇති වෙන්නේ ජලයේ බලපෑම. මෙතන දෙන තරලයේ බලපෑම. ජලය ගත්තොත් ජලයේ බලපෑම නිසා තරලයේ බලපෑම නම් එතනට උඩුකුරු තෙරතුමට අනිවාර්යෙන් තරලයේ ඝනත්වයෙන් තමයි ප්‍රකාශ දෙන්නේ. උඩුකුරු තෙරතුම ගිලුණු තරල මේක හරියොත් උඩුකුරු මෙතනම ගමකෝ උඩුකුරු තෙරතුම කියන්නේ විස්ථාපනය කරන තරල පරිමාවයේ බර. U කියලා කියන්නේ තරල පරිමාවේ බර. දැන් තරල පරිමාව කොච්චරද? අපි හිතුව මෙතන විස්ථාපනය කරේ V කියලා පරිමාවක්. මෙයාගේ ඝනත්වය අපි ρ කියලා ගත්තොත් V රෝජිගෙන් එනවා. මේ විස්ථාපනය කරපු තරල පරිමාව. හරි. දැන් වස්තුවේ ස්කන්ධය කියන්නේ අපි මේක මම පැහැදිලි කරන්න. මේ නිර්වචන වලින් තියෙනවා. මේ මෙතන ලියාගත්ත කතාව තමයි. දැන් බර තමයි යොමු වෙන්නේ. එහෙනම් යෝ කියන එක සමානවා තරල පරිමාවයේ බර. මේ වගේ මෙන්න මේ වගේ ගන්න දැන් විස්තරවල විතර තියෙන්නේ මෙන්න මේ ඝනත්වයේ රෝගවල ද්‍රවයම තමයි. දැන් මෙතන පරිමාව සමාන වෙන වී නම් වීම තමයි. එහෙනම් උඩුකුරු තෙරතුම වී රෝජී ඉදිරිපත් කරනවා. එතකොට මේ වී කියලා කියන්නේ මේ ගිලෝ නැත්නම් විස්ථාපනය කරපු පරිමාව. ඒක ඔය තියෙනවා. මේ විස්ථාපිත පරිමාව නැත්නම් වස්තුව ගිලුණු පරිමාව කියලා ගන්න පුළුවන්. වස්තුව ගිලුණු පරිමාව කියලා ගන්න පුළුවන්. හරි. දැන් මෙතන මම මේක තව පොඩ්ඩක් මොකක්ද? මේක තව පිට ඕනේ මෙතන ලියලා දෙකවනේ. හරි. මෙතනම තමයි මෙහාට ගියේ. දැන් අපි දන්නවා මෙතන මෙහා සමතුලිතතාවයේ තියෙන එක කියන්නේ බලය පහළ සමාන නිසා දැන් ගන්න කිව්වා ඉහළට බල සමානයි පහළට බලවල. ඉහළට තියෙන බල මොනවද? U. පහළට බල ස්කන්ධය නේ. මේ දෙන්නේ යාගේ ස්කන්ධය පිටගෙන වෙන බල ක්‍රියා කරන්නේ නැහැ. එහෙනම් මේ වීරෝජී කියන එක කෙනා එක්කීට සමානයි නේද? මේ එක කියන සමීකරණය මේ දෙක කියන සමීකරණය. එහෙනම් මෙතනට අනුව නම් MG කියන එක කෙනා වීරෝජී කියන එක කෙනාට සමානයි. දැන් අපි ස්කන්ධයක් තවන්න අපි කලින් ඝනත්වය කියලා කියන්නේ ඝනත්වයක ස්කන්ධයක් පරිමාව කියලා ආවා. එහෙනම් අපි ස්කන්ධ ලියනකොට ඝනත්වය තව පරිමාව කියලා. ඝනත්වය තව පරිමාව. මේ ලියදින තේක ඝනත්වය තව පරිමාව. මේ තියෙන තරල කොටසේ ස්කන්ධය. මේ මෙතනින් ගමු. මේ VG කියලා කියන්නේ වීරෝ කියලා කියන්නේ මේ තරල කොටසේ ස්කන්ධය M වගේ ආයේ නියම තමයි මේ කොටසල කරන්නේ. M තමයි මේ තියෙන්නේ. හරිනේ. මෙතන එනවා වීරෝ G මෙයාගේ නම හැදෙන්නේ MG කියලා කියන්නේ. ඔන්න දැන් ඔන්න සමීකරණය ආවා. වස්තුවේ බර සමාන වෙනවා මේ මෙතන විතරයි උඩුකුරු තෙරතුමට. මෙතන විශේෂයෙන් දැනගන්න ඕන උඩුකුරු තෙරතුම මෙද වෙන්නේ මෙන්න මේ විස්ථාපන විද පරිමාවෙන්. එහෙනම් මේ උඩුකුරු තෙරතුම ප්‍රකාශනයේදී එතන මේ පරිමාවට තියෙන්නේ තරලයෙන් විස්ථාපනය වෙච්ච පරිමාව
මේ ඝනත්වයේ තියෙන තරලයේ පරිමාව. මොකද මේ විස්ථාපනය වෙච්ච මේ කොටසනේ බලගන්න. ඒ කොටසේ බරසර ධර්මය අපිට ඕන මම මෙතන තව වෙන බරට. එහෙනම් බර හදන්නේ ස්කන්ධය හදාව ගුරුත්වත්වරණය. මෙයාගේ ස්කන්ධය හදාගන්න අපි ජනත්ව ප්‍රකාශන දෙලලා මොකටම යන්න. එතන ගණන් කිව්වා ගණන් ස්කන්ධයන්ගේ පරිමාව ස්කන්ධය ගන්නවා පරිමාණික පැත්තට ගුණ කරලා ස්කන්ධය කියන්නේ ඝනත්වයතාව පරිමාව. එහෙනම් මේ හැදලා තියෙන්නේ ස්කන්ධය රවමැතුළු. ස්කන්ධයතාවත් ජීවීම තමයි. මෙන්න මෙයාගේ දී. ඔක තව උඩුවරතෙන් කියන්නේ. මේ නිර්වචනය ඔළුවේ තියාගෙන ඕන මේ සමීකරණ ඔළුවේ තියෙනවා. මෙතන දාලා තියෙන්නේ විස්ථාපන තරලේ පරිමාව කියලා ඔළුවේ තියෙන්න ඕන. මේ මුළු පරිමාව වස්තුවේ මුළු පරිමාව නෙවෙයි. ඒක අපිට ඇත්තට වර්ධනයක් ඔය කරගන්නදී ළම වර්ධනය කරන පරිමාව කියන එක පැටලෙන්න ලොකු හේතුව මේක සහ ඝනත්වය ගැන දෙන්නේ. පරිමාවයි ඝනත්වය මොකෙන්ද මම ගන්නෙ? මෙයාගේ මොකේද? පැටලෙනවා ගන්නවත් සරලයි හිතුවාට. ඔකේ දාගන්න දෙයක් දාගන්න මම බෝඩ් එක පොඩි ඉන්න මේ ඔක්කොම ගොඩේ තියෙන්නේ අපිට දාගන්න. මේ නිර්වචනය කියන්නේ රූපය දාගන්න. මේක එතන මෙහම පිටිපස්ස මම බලය බරගෙන ගන්නවා යටි වීඩියෝ ඉස්සලා ඒක ලියලා ඊට පස්සේ මේ ප්‍රකාශනය ලියලා මෙන්න මේක ලියලා මෙන්න මේක ලියලා මේක හරි තරලයේ ගතික අවස්ථාව නැත්නම් චලිත අවස්ථාව රෙතලි මංකෝ ප්‍රධාන මාතෘක කරගෙන ඉවරයි. ඒතර මාතෘකා තුනක් තිබෙනවා. සෙල්ලම කතා කරා අනාකූල සහ නෝන තරල කියලා. අනාකූල සහ නෝන අනාකූල කියනවානේ. ආකූල කියලා කියනවා. අපි ඒක තමයි ඉවර කරන්නේ. අනාකූල ආකූල තරල අනාකූල සහ ආකූල තරල කියනවා කියලා දෙන්නම්. මෙන්න මේ වගේ තරලයක් ගලන අවස්ථාවක් තියෙන මේ දිශාවට අපි ගඟක් ගලනවා එතෙන් ආරෝපයක් වගේ. දැන් මෙන්න මේ ගඟක් ගන්න බෑ. ඒක ප්‍රායෝගිකව ගඟක් විදිහට ගන්න බෑ. අපි ඒකයි මේ ගණන් හදනකොට තියරි ගාන යන්නේ. ප්‍රැක්ටිකලි මේවා හරියටම සිරසයක් සම්පූර්ණ වෙන්නේ නැහැ. අපි ඒ වගේ සාකච්ඡාවේ ආකුල අනාකුල හදාගන්නේ. අනාකුල කියලා කියන්නේ අපි පරීක්ෂණාත්මක හොයන අභ්‍යාසයක ගණන් හදන තැන. හැබැයි ප්‍රැක්ටිකලි තරලයක් ගලා යද්දී එහෙම වෙන්නේ නැහැ. ප්‍රැක්ටිකලි ගණන් කරලා දෙන්නේ නැහැ. එතකොට ඒක ආකුල කොටසින් යනවා. අපිට ගණන් හදන්න ඕනේ මෙන්න මෙයා. අපි කතා කරන්නේ තියරි අපේ ගණන් හදන පරීක්ෂණාත්මක පමණයි. මෙතන මෙන්න මේ ලක්ෂයක් සැලකුවොත් මේ ලක්ෂය පහු කරන් යනවා මේ ද්‍රව අංශු කාලයක් සමග මෙතන පහු කරන් යන ද්‍රව අංශු සංඛ්‍යාව වෙනස් වෙනවා. අපි මෙතනින් එක අංශුවක් සමග කරන තව අංශුවක් කරනවා. ඒ ලක්ෂය පහු කරන් යනවා. ඒ ලක්ෂයෙන් මතින් යනවා. මේ ඒ ලක්ෂය මතින් යන සෑම අංශුවකටම මොකක් හරි ප්‍රවේගයක් තියෙනවා. අපි හිතමු මෙතන අංශු 100ක් යනකොට අපේ අංශු 100ටම එකම ප්‍රවේගයක් තියෙනවා නම් ඒකට කියනවා අනාකූල තරලයක් කියලා. එහෙනම් මෙන්න මේ වගේ ලක්ෂයක් ගත්තොත් මේ වගේ ලක්ෂයක ප්‍රවේගයෙන් 10 ms වෙනින් අපි අංශු ප්‍රවේගයක් ගන්නවා කියලා. අපි තව පැයකින් ඉඳලා බැලුවත් එතන තමන් කරන අංශුවක ප්‍රවේගය 10යි ms වෙන එකම තමයි. කියන්නේ මොකක් හරි සාසන ලක්ෂයක හරහා ගමන් කරන තරලයේ අංශු වල ප්‍රවේගය වෙනස් වෙන්නේ නැත්නම් ඒකට කියනවා අනාකූල තරල ප්‍රවාහයක් කියලා. මේක අනාකූල තරල ප්‍රවාහයක් වෙනවා. හිතන්න මේ වගේ අවස්ථාවක ප්‍රායෝගිකව ගඟක් සැලකුවොත් එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ කියන්නේ මේ වගේ ලක්ෂයක් කරහා ප්‍රවේගය සමාන වෙන්නේ නැහැ සංස්ථාවකම. ඒ අවස්ථාවේදී අපි කියනවා ප්‍රායෝගික ගණනදී ඒක ආකූල තරලයක්. අනාකූල නොවන කියලා කියන්න පුළුවන්. අපිට ගණන් හදන්න මේ අනාකූල කියන විතරයි. ඔය සරල මෙයාගේ අදහස. හරි මේක ගති කොටස කතා කරන්නේ. ගතික නැත්නම් චලිත කොටස. දැන් අපි තව මාතෘකා දෙකයි තියෙන එකක්. එහෙනම් ලේසි නේද මාතෘකා වල හදාගත්තම තව එකයි තියෙනවා. තව පොඩ්ඩයි දෙකක් තියෙනවා. ගන්න කතා කරන්නේ කවුද? සම්තතික ප්‍රවාහ සමීකරණය. මේ සමීකරණයක් ගොඩනගන්නේ සම්තතික ප්‍රවාහ සමීකරණය. සම්තතික ප්‍රවාහ සමීකරණය. මේ කතාවේදී කියනවා තරලයක් අනාකූලයි නම්
කියන්නේ අර වගේ ප්‍රවේගය 1 ලක්ෂයකට සමාන නම් අන්නේ කලින් හදාගත් කොන්දේසි යටතේ යන්නේ. ප්‍රායෝගිකව කතා කරන ආකූල ගණනවා කියන එක නෙවෙයි. පරීක්ෂණාත්මක ගණන් ගන්න පුළුවන් අනාකූල කියන තැනින් ඉස්සරහට යනවා යන්නේ. එයා යටතේම යන්නේ. එහෙම තරලයක් ගලා යන තැනක මෙන්න මේ වගේ ගංග ගොඩක් පටු තුනක් තියෙනවා. මෙතන පටු තුනක් තියෙනවා. ටිකක් පළල වැඩි. මෙතන පටුයි. මේ වගේ තැනක වර්ගඵලයක් තියෙනවා. මේ වර්ගඵලය මේ ප්‍රැක්ටිකලි අපි පරීක්ෂණාත්මක කොටස නේ. මෙතන වර්ගඵලවලට නැව කියන පුළුවන්. ආයෙකම ඉන්න බෑ. මේවා ගණන් ගන්න මම ගන්නවා. මෙතන ඒ දෙක මේක ඒක කියන එක. දැන් අපි කොයි කාර්යයක තියෙන්නේ 1 ලක්ෂයක්. 1 ලක්ෂයක් සැලකුවොත් මෙතන ප්‍රවේගයක් තියෙනවා මේ ලක්ෂණ ඕනනාක වේගයේ අගෙමයි කියන්නේ. දැන් මෙතන ප්‍රවේගයක් v කියලා ප්‍රවේගය දෙනවා v එකෙන් එනවා නම් මේ අක්ෂයේ කවදා වෙනවද දැනගෙන බලුවොත් මෙතන ප්‍රවේගය v එකම තමයි. මෙන්න මෙතනින් පිට වෙනවා නැත්නම් මෙන්න මේ වගේ දැනක් ගත්තත් හරි ඒක වර්ගඵලයනේ. එයා යන වේගය v දෙක කියලා ගන්නවා. සම්පති ප්‍රවාහ සමීකරණය කියනවා වර්ගඵලය වතාවක් ප්‍රවේගය මෙතන අනුපාතය නෙමෙයි මෙතන ඉන්නේ ගුණිතය ඒ දෙන්නගේ ගුණිතය සෑම අවස්ථාවකම නියතයක් කියලා කියනවා. මෙන්න මේ ප්‍රවේගයනේ අපි ආපටක් ගන්නවා. ms ඍණ එකන්නේ ප්‍රවේගයක් වගේ මෙයා වර්ගඵලය එයා මීටර වර්ග. හරි. දැන් මේ දෙන්න එකතු කරොත් මොකක්ද හැදෙන්නේ? මල්ලින අකුරු පේනවද? පේනවා. හරි. මෙන්න මේ දෙන්න එකතු කරොත් මොකක්ද දෙන්නේ? මීටර s ඍණ එක තව මීටර මෙතන මීටර ඝන එනයි. මීටර 2යි මීටර 1යි මීටර ඝන එනවා. ඒ කියන්නේ මෙතන එකතු කරනවා නෙමෙයි මෙතන ගුණ වෙනවා. මොකද එකතු කරනවා මම ඒක විතර එන්නේ මේ දෙන ගුණ වෙන එකනේ. එහෙනම් මේ පද්‍යවත් ගුණ වෙනවා. මේ දෙන ගුණ නම් පස්සේ කවුද? m ඝණය s ඍණ එකක් වෙනවා. m ඝණය s ඍණ එකක් කරනවා කියන්නේ මේ මොකද්ද? පරිමාවක්. මේ මොකද්ද? s ඍණ කියන්නේ කාලය. මෙයාවම අපිට ලියන්න පුළුවන් නේද? මීටර ඝණය බෙදීම s S යටරාගල කියන්නේ මොකද්ද? එකක් අතර මොකක් හරි දෙයක් යට වෙනවා නම් එයා එකකට අදාළයි. එයා එකක්. එහෙනම් තප්පරයකට කොච්චර පරිමාණද නේද? තප්පරයකට කොච්චර පරිමාණද? මේ ප්‍රවේගය කියන්නේ තප්පරයකට කොච්චර දුරක්ද? තප්පරයකට කොච්චර ස්ථාපනයක්ද? මෙතන තප්පරයකට කොච්චර පරිමාණයක්ද? මෙයා උඩ ඉන්නවා පරිමාණයක් යට ඉන්නවා කාලයක්. ඕනම දෙයක් කාලයකින් බෙදනවා මුලින්ම කතාවේ කියාගෙන ආවා ඕනම දෙයක් කාලයක බෙදුනම අදාළ දේ ශීඝ්‍රතාවයක් කියලා. එහෙනම් මෙතන තියෙන්නේ මොකද්ද? පාරේ සම්පූර්ණ මොකද්ද? පරිමා ශීඝ්‍රතාවය. මේ කතාවේදී කතා කරන්නේ ඕනෑම අවස්ථාවක මේක තියරිටිකල් අගයන් වලදී කියන්නේ මේ තරලය අනාකූලයි නම් ඒකාකාරයි නම් අනවරතව ගලාගෙන යනවා නම් මේ ප්‍රැක්ටිකල් නෙමෙයි තියරිටිකල් අවස්ථාවේදී යම් ලක්ෂයක ප්‍රවේගයේ වදාළ තන වර්ගඵලයේ කෘත්‍ය නියතය. ඒකෙන් අදහස් කරන්නේ මොකද්ද? අදාළ තන ප්‍රවාහයේ පරිමාණ ශීඝ්‍රතාවය නියතයක්. මේ තරලය පුරාවට පරිමාණ ශීඝ්‍රතාවය නියතයක්. මෙතන පරිමාණ ශීඝ්‍රතාවය 100ක් වෙනවා නම් මෙතන පරිමාණ ශීඝ්‍රතාවය 100යි. එහෙනම් තරලය පුරාවටම පරිමාණ ශීඝ්‍රතාවය මෙන්න මේ අවස්ථාවට අදාළව නියතයක්. මොකක්ද එන නියත වෙන්නේ? පරිමාණ ශීඝ්‍රතාවය. මෙන්න මේ K කියලා කියන්නේ නම් පරිමාණ ශීඝ්‍රතාවය. AV කියලා කියන්නේ මේ ප්‍රවේගයේ පාස්කල් වර්ගඵලය. ඒ දෙන්නකින් හදාගත්ත මේ තියෙන පරිමාණ ශීඝ්‍රතාවය. ඒ කියන්නේ K කියන්නේ පරිමාණ ශීඝ්‍රතාවය. එතනින් අපි අදහස් කරගත්තා මේ වගේ තරලයක් අනාකූලයි නම් අනවරතව ගලන් යනවා නම් ඒකාකාරයි නම් මෙයාගේ ඕනෑම තැනක පරිමාණ ශීඝ්‍රතාවය නියතයක්. එහෙනම් සම්පූර්ණ ප්‍රවාහ සමීකරණය කියන්නේ පරිමාණ ශීඝ්‍රතාවය නියතයක් කියලා නෝක තමයි කියන්නේ. මේ තරලේ ඕනෑම තැනක මේක යටින්නේ මෙන්න මෙතන ඩෝඩි කරගන්න ඕනෑම
මේ කතාවේදී ඕනෑම තැනක දැන් මෙතන විශේෂ தත්ත්වයක් කියලා ගන්න පුළුවන් මේක ලියා ගන්න දැන් ලියා ගන්න විදිය නවත්තලා මම කරනවා අපිට ඉස්සරහට දාගන්න ඕන ටික දාගන්න ඕන නිසා ලියා ගන්න බල්ට විතරක් මඩු දැන් මේ අවස්ථාවලම දාගන්න මෙතන පරිමාශීකතාවය සමානයි මෙතන පරිමාශීකතාවය ඒ වගේමනේ මෙතනින් දන්නවා ඒ වීකින් මොකද තමයි ශීඝ්‍රතාවය කියන්නේ කියලා මෙතන 1 කියන තැනයි 2 කියන තැනයි පරිමා ශීඝ්‍රතාවය අපි ගත්ත හදාගන්න විදිය ශීඝ්‍රතාවය කියන්නේ කාලය අතරින් හදයක් ඔළුව තියෙනවනේ පරිමා ශීඝ්‍රතාවය නියත වේ මෙතනයි පරිමා ශීඝ්‍රතාවය නියතයි ඒ එකේ පරිමා ශීඝ්‍රතාවය සමානයි 2 පරිමා ශීඝ්‍රතාවය ඒතර පරිමා එක කියන තැන පරිමා ශීඝ්‍රතාවය කියන්නේ අරස්කඩ වර්ග ඵලවතාව ප්‍රවේගය එකට අදාළව දෙකට අදාළව ගත්තොත් ඒ අරස්කඩ වර්ග ඵලවතාව ප්‍රවේගය අරස්කඩ වර්ග ඵලවතාව පරිමා වලින් ප්‍රවේගය මෙන්න මේක තමයි ප්‍රවාහ සමීකරණය කියන්නේ සාන්තනික ප්‍රවාහ සමීකරණය කියන්නේ මෙන්න මේකට මේක හදාගත්තේ මෙතනින් ඒ දෙන්නාගේ ගුණිතය නියතයක් කියන තැනින් එතකොට මෙතන විශේෂත්වයක් වෙනවා දැන් හිතමු මෙතනින් ගමු අපි ප්‍රවේග අතර අනුපාතයක් ගමු v1 මේ v2 පහළට බෙදෙනවා v2 උඩට එන්නේ කවුද a2 එතන a1 අන්න එතන එනවා මේ දෙන්න අතර සම්බන්ධය ප්‍රවේග අතර සම්බන්ධය පරස්පර අනුපාතයක් තමයි පරස්පර වර්ග සම්බන්ධය. උතරින් තරකයක් ගන්න පුළුවන්. මෙතනින් මෙයාව මෙන්න මෙතනින් ගමු. මෙයාව තමයි ලියන්නේ. v a කියන එක කෙනා k නම් v කියන එක කෙනා සමානයි k බෙදීම a. එතනින් අපිට ලියන්න පුළුවන් v අනුලෝම සමානුපාතිකයි සමා වෙන ප්‍රතිලෝම සමානුපාතිකයි a ට. එතකොට v නෑ අපි ඒකෙන් ගමු a වැඩි කරොත් v අඩු වෙනවා. ඒ අඩු කරොත් v වැඩි වෙනවා. ඒ කියලා කියන්නේ මෙතන වර්ගඵලය වැඩි වෙන ප්‍රවේගය අඩුයි. වර්ගඵලය අඩු තැන ප්‍රවේගය වැඩි ළඟ පටුවේ නම් ගැස්ම වැඩි. ළඟ පළල්ලා ගොඩාක් ඉඳ තියෙනවා නම් එතන ජලය ගමන යන්නේ ගොඩාක් හිමින් නේද? එහෙනම් මෙතන හිමින් ජලය ගන්නවා මෙතන වේගෙන් ගන්නවා. මෙතනින් අපි දත්තයක් හදාගත්තොත් v1 උඩයි v2කට වඩා මේක හදාගත්තේ a1 විශාලයි a2 කියන தත්ත්වයෙන් මම ලියද්දී ඔයාගේ නෝට් එක හදාගන්න මම මේ තියෙන පිළිවෙල නෙවෙයි මේ තියෙන පියවර නෙවෙයි මම මෙහෙම ගිහිල්ලා මේ අර බෝඩ් එකට සායි මතර කරවල ගන්නවා ඒ නිසා මම යද්දී ඒ එක්කම දාගන්නයක් දාගන්න මේක කුප්පියක් නේ සම්පූර්ණයෙන් තීරමන්තියක් නෙවෙයි මට මේ මාස 2යි 3යි තියෙන්නේ එක්සෑම් එකට ඊට පස්සේ ඉතින් අත්නවල දවස් කීයද එක සබ්ජෙක්ට් එකකට තියෙන්නේ ඒ නිසා මම සම්පූර්ණයෙන් මෙතන පිළිවෙලකට ගහන්න අමාරුයි මේක පිළිවෙලකට කරලා සම්පූර්ණයෙන් දෙන්න අමාරුයි මේ මම යන පිළිවෙලට දාගන්න සම්පූර්ණ දේ මෙතන උපා ගන්න වෙලාවක් මම දන්නවා මෙතන කෙලවුණා නම් කෙලවෙන්න මොකක් හේතුවක් ඇති නෑ හේතුව මේක ඇතුළේම දෙන්නේ නෑ මෙතන ඇතුළේ කෙලවෙන්න හේතුවක් වලට ගන්න දෙන්නේ මෙතන මේ ටිකෙන් පුළුවන් විශ්වාසයක් තියෙනවා මේකෙන් සම්පූර්ණයෙන් පුළුවන් ඔයාලට උත්සාහ තියාගන්න මම එක්ක නෝට් එක ඇතුළේ දාගන්න ආස්ති නෝට් එකට හරි දැන් ඉස්සරහට යමු එතෙන්දී අපි කතා කරලා හදාගත්ත නත්තරිගේ සූත්‍ර ටික අසල කරගෙන ආලියන්න AV ගුණිතය K කියලා කිව්වා. ඉතින් V අපිට සමානුපාතිකයි ඒක හදාගත්තා. ඒක ප්‍රවේගය වැඩි දෙන වර්ගඵලය අඩුයි. ඒ වගේම තව විශේෂ දෙයක් තියෙනවා පීඩනය ඇසුර කරගෙන මේක විශේෂ කතාවක් කරගෙන යනවා. ප්‍රවේගය වැඩි තැන ප්‍රවේගය එයාට සම්බන්ධයෙන් මම කියන්න පීඩනය v සමග කියලා දාලා මේක තර්කයක් තීරයක් වුණා විකාරයක් නැහැ පීඩනය කියන කෙනා බෙදෙනවා සමානුපාතිකයි ඒත් v ට ප්‍රවේගය වෙන පීඩනය අඩුයි p වැඩි නම් පීඩනය අඩුයි ඒ වගේම දැන් මේ දෙන්න අතර සම්බන්ධත්වය ලෝම නම් p කියන කෙනා අනුලෝම සමානුපාතිකයි එතන වර්ගඵලයට එහෙනම් අපේ කෝච්චි ළඟ ඉඳලා කෝච්චි පැත්තට ඇදලා යනවා ඒ කෝච්චි පැත්තට ඇදලා යන්නේ අපි තල්ලු කරන නිසා කෝච්චි එක නම් තල්ලු කරනවා කියලා කියන්නේ
අපි ඒ දෙසට පීඩනයකින් යදනවා. එහෙනම් මෙතන පීඩනය වැඩි වැඩි වැඩි. පීඩනය වැඩි වැඩි වැඩි. මෙතන පීඩනය අඩු වෙනවා. මේ දෙක විශාල වෙනවා එකට වඩා. ඊළඟට මෙතන අපි දන්නා කෝච්චි යන තැන වේගය වැඩි. මෙන්න මෙතනට වඩා. එහෙනම් v1 වැඩි. v2කට වඩා. මෙතනම තේරෙනවා අපිට v2 වැඩි. v2 අඩුයි. එහෙනම් මෙතනින් ගොඩ අරගෙන පුළුවන් p කෙනෙක් වෙන අපිට සමානුපාතිකයි v2. අපිව තල්ලු වෙන්නේ ප්‍රවේගය වැඩි තැනට. ප්‍රවේගය අඩු තැන නම් වැඩි තැනට අපිව තල්ලු වුණා. කෝච්චියක් යද්දී අපි ළඟට කෝච්චියට ඇදලා යනවා. ඇයි? වේගය වැඩි තැන පීඩනය අඩුයි. නිශ්චල තැන ප්‍රවේගය අඩු තැන පීඩනය වැඩි. පීඩනය වැඩි තැන පීඩනය අඩු තැන තල්ලුවක් යෙදෙනවා. මේක ලොකුවට අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. සමහර ගණන් වල අවසාන මොහොතේ පැහැදිලි මේක එන්න පුළුවන්. ඔළුවේ තියාගෙන මෙන්න මේ කතාව මේක කෝච්චි කතාව ඕනේ. තමයි බර්නෝලි ප්‍රකාශනයේ මේ තමයි අවසාන කොටස. මේ ගතික විද්‍යාවේ අවසාන කොටස පාඩමේ කොටසෙත් අවසානම තැනට ඇවිල්ලා තියෙන්නේ. මොකද්ද? බර්නෝලි මූලධර්මය. සමීකරණය. බර්නෝලි මූලධර්මය. බර්නෝලි කියලා කෙනෙක් තමයි හොයාගෙන තියෙන්නේ. බර්නෝලි මූලධර්මය. බර්නෝලි මූලධර්මයෙන් කියන්නේ තරලය ගතික වෙන්න ඕනේ. තරලයක් ගලාගෙන තරලයක්. ඒ වගේම මෙයාගේ ඉති ලක්ෂණයක අනාකූල වෙන්න ඕන, අනවරත වෙන්න ඕන, ඒකාකාර වෙන්න ඕන. ඒ කියන්නේ මෙතන ඝනත්වය කෙනෙක් කෙනා සමාන වෙන්න ඕනේ සෑම තැනකම. හරි. මේ වගේ අවස්ථාවක අපි මෙන්න මේ වගේ ලක්ෂයකුයි මේ වගේ ලක්ෂයකුයි මෙන්න මේ උසගෙන තියෙන තව ලක්ෂයක්. හරි. මෙන්න මේ වගේ ලක්ෂ දෙකක් අපි නෑ එක ලක්ෂයක් සැලකුවා මෙන්න මේ වගේ ලක්ෂයක් සැලකුවා තියෙන්නේ. මොකද තැන මේ අනවරත අනාකූල ඒකාකාර තරලයක මොකක් කර තැනක් සැලකුවා තියෙන්නේ. එම ලක්ෂයට අදාළව ඒකක පරිමාවක ඒ කියන්නේ ඝන මීටර එකක් සැලකලා පීඩන නිසා තියෙන ශක්තියක් තියෙනවා. එතන ඉහළ කොටසේ හරි මෙතන වාත පිටාවේ පීඩනය නිසා තියෙන ශක්තියක් තියෙනවා. මොකද මෙහෙන් තරලය තල්ලු කරනවා කියන්නේ විශේෂ බලපාන පීඩනයක් තියෙනවා. ඒ පීඩන නිසා ශක්තියක් ඇති වෙනවා. ඒ වගේම මෙතන චලිතයක් සිදුවන මෙතන චලිතයට අදාළ ශක්තියක් තියෙනවා. චාලක ශක්තියක් තියෙනවා. ඒ වගේම මෙතන තියෙනවා මෙතනට අදාළ කොවක්නක උසකින්ද තියෙන කියලා විභව ශක්තිය. මේ ඔක්කොම එකයි ඝන මීටරයට අදාළව හැදුවොත් මේ පීඩන අදාළව එකයි ඝන මීටරයට අපි තියාගෙන යමු. පීඩන අදාළ ශක්තිය P කියලා ගමු. හරි. ශක්තිය. එතකොට මෙයා පීඩනය කියලා කියන්නේ බලය බෙදීම වර්ගඵලයක්. සංකේතන කියන යනවා. ඒ සීද සංකේතන කියලා බේසික්. බලය බෙදීම වර්ගඵලය ඒකක පරිමාණයක් සැලකුවොත් මෙයා ඝන මීටරෙන් බෙදෙනවා. මේක දේශී සංකේතන කියන්නේ. හරි. සංකේතන කියන්නේ. මෙයා පීඩන බලය බෙදෙනවා වර්ගඵලයෙන්. හරි. තව මෙයාගේ පරිමාවක් කියනවා. ඒක පරිමාව කියනොත් හැදෙනවා. මෙතන චලිත චාලක ශක්තිය ලියන්න පුළුවන් භාගයක් mv වර්ග මෙතන පරිමාව මේ නෝට් දාන්නකො විවරයේ මෙයත් ඒක පරිමාවක් වෙන යත් පරිමාවයෙන් බෙදෙනවා. දැන් විභව ශක්තිය ලියන්න පුළුවන් mgh කියලා මෙයාවත් ඒක පරිමාවක බෙදෙනවා. යත් මොන නියතයක් කියලා කියනවා. මෙතන ඒකක පරිමාවක් සලකුවොත් ඒකක පරිමාවක් සලකලා මෙතන චාලක ශක්තිය කෙනෙක් කෙනා P කියලා ලියන්න පුළුවන්. ඒකක පරිමාවක චාලක ශක්තිය P. සමීකරණ දෙක මම පෙන්නන්නම්. මෙතන බලය බෙදීම වර්ගඵල මෙතන ආයි බෙදෙනවා පරිමාවෙන්. ඒතර ඒක වෙනවා මෙතන පතාවක් දුර කාර්යයක් කරනවා. කාර්යයක් කරගෙන ආයි ශක්තියක් තමයි. මෙතන P දෙන්නේ නැහැ. P කියලා දෙන්නේ පීඩනයම නෙවෙයි. ඒකක පරිමාවක ශක්තිය කියන අදහස. ඒකක පරිමාව ඒකක පරිමාවක් සලකලා පීඩණයෙන් ඇතිවන ශක්තිය මොකද කියන්නේ? ඒකක පරිමාවක් සලකලා පීඩණයෙන් ඇතිවන ශක්තිය. හරි. මෙතන බලන්න mv වර්ග මේ m කියන එක කෙනා ප්‍රවේගය m කියන එක කෙනා පරිමාවයෙන් බෙදුවොත් කොහොමද වෙන්නේ?
ඝනත්වය. හර නේද? ඝනත්වය තමයි ස්කන්ධ විදිහින් පරිමාව. ඝනත්වය ලියාගන්න. මෙතන ස්කන්ධ විදිහින් පරිමාව ආයි ඝනත්වය කියනවා රෝ GH සමානයි k කියලා. මෙන්න මේ හදාගත්තේ බර්නෝලි ප්‍රකාශනය නැත්නම් බර්නෝලි සමීකරණය. හරි. මේ එක පරිමාවක් සලකලා පීඩනයේ ශක්තිය මේ ඒක පරිමාවක් සලකලා චාලක ශක්තිය මේ ඒක පරිමාවක් සලකලා විභව ශක්තිය. මේක තමයි බර්නෝලි ප්‍රකාශනය. කලින් අරන් සංකේතවා සමීකරණයත් AB සමානයි K කියලා අරගෙන K කියලා කියන අවස්ථා දෙකකට AB සමානයි AB කියලා අවස්ථා දෙක එක දෙකට දාලා හැදුවා. ඔයගේ දැන් මේකත් අපිට හදන්න පුළුවන්. තරලයක් මෙන්න මේ වගේ මෙන්න මේ වගේ අවස්ථාවක. එතකොට මෙන්න මේ වගේ දැනගෙන පීඩණයෙන් ඇතිවන ශක්තියක් තියෙනවා. මෙතන පීඩණය සැදෙන ශක්තියක් තියෙනවා. මෙයා එක මෙයා දෙක. මෙයා ඉන්නේ මේ අපි මේ වගේ උසගෙන කලගන්න කියලා. මෙතන තියෙන උස H1 මෙතන තියෙන උස H2 එතන විභව ශක්තිය මොකද මෙතන පිටු ශක්ති සංස්කෘතිය. එතනම මෙතන විභව ශක්තිය වෙන්න පුළුවන්. මේක සංස්කෘතික කතාවක්. ඊළඟට මෙතනට දාලා චාලක ශක්තියකුත් තියෙනවා. මෙතන දාලා චාලක ශක්තියකුත් තියෙනවා. චාලක ශක්තිය අනිවාර්යෙන් ප්‍රවේගයම තමයි. ප්‍රවේගය කියන්නේ V එකකින් ගමු හදන V. එකෙන් ගමු. දැන් කලින් අර සංකල්ප සමීකරණ දෙන ඇඩ් කරගන්න පුළුවන්. මොකද ප්‍රවේග දෙකකුත් තියෙනවා. මේ හරස්කර වර්ගවලක් තියෙනවා නම් AB A1 V1 මෙතන A2 V2 කියලා ඕන V දුන්නේ නැති V2 දුන්නේ නැතිනොත් V1 ඇසුරෙන් වර්ගවල ඇසුරෙන් හදා ගන්න පුළුවන්. දැන් මෙතන ඕන අපි අර දෙවන ප්‍රකාශනය ලියමු. දැන් මෙතනත් මේ P කියලා කියන්නේ ඒක පරිමාණක පීඩන නිසා ඇතිවන ශක්තිය. සම්බන්ධ ප්‍රකාශ සමීකරණයේ අර සමාන කරේ කීයට මෙතන සයි මෙතනයි ප්‍රකාශ සමාන වෙනවා ශක්ති සංස්ථිතියක් වෙනවා. එහෙනම් සැලකුවොත් එක අවස්ථා එකකින් පැත්ත සැලකුවොත් P1 ධන එතන චාලක ශක්තිය මේ ද්‍රව්‍යගත රෝ V වර්ග V1 වර්ග ධන එතන විභව ශක්තිය රෝ G H1 සමාන වෙනවා. අවස්ථාව දෙක සැලකුවොත් මෙතන සැලකුවොත් P2 ධන භාගයක් රෝ V2 වර්ගය ධන රෝ G H2කට අවස්ථා දෙකට අර ප්‍රකාශනය මෙතනයි මෙතන සංස්කෘතික වෙනවා නම් මෙතනත් ඒ වගේ සංස්කෘතික වෙනවා K නියත වෙනවා. මෙතන කියනවා මෙතනට එන්නේ. එහෙනම් මෙතන සියලුම ශක්තියන එකතුව මෙතන සියලුම ශක්තියන එකතුව සමාන වෙනවා. සියලුම ශක්තියන් කියන්නේ චාලක සහ විභව ශක්තිය එකතුවට අපේ මෙතන අනිවාර්යයෙන් තරලයක් ගමන් කරනවා නම් පීඩනයක් බලපානවා. ඒ පීඩනය නිසා ඒක පරිමාවක් මත ඇතිවන ශක්තිය සම්පූර්ණ සලකනවා. මේ ප්‍රකාශනය ඒකක පරිමාවක් මත. ඒකයි මෙතන රෝ උනේ. ඒකයි මෙතන රෝ උනේ. නැත්නම් මෙතන එන්නේ තිබ්බේ ඒක පරිමාවක් හදාගන්න පරිමාවෙන් බෙදුවා. මෙතන කාර්යයක් හදාගන්න පීඩනයේ නදලා කාර්යයක් හදාගන්න පරිමාවෙන් බෙදුවා. එතකොටත් මෙතන ශක්තියක් කියන එක හදුනා. මෙතන තියෙන්නේ ශක්තියම තමයි. හරි. මේ තමයි බර්නෝලි මූල ධර්මය. මෙතනින් අපේ තරලවට අදාළ තියරි කාරණා සම්පූර්ණයෙන්ම අපිට ඕන ටික හදන්න ඕන ටික ඉවරයි. මේ ටික අසුර කරගෙන අපි ගණන් ටිකක් හදමු. සාමාන්‍යයෙන් හොඳ ගණන් ටිකක් හදමු. තියරිත් අහු මේ කතා කරලා ටික ආයේ රීෆ්‍රෙෂ් වෙන ගණන් ටිකක් හදමු. එතකොට සම්පූර්ණයෙන් අපි කොට ගාන කොට දා ගන්න මේ බලය පාඩමත් අසුර කරන්නේ මේ ටික එන්නේ. දැන් බලය ඔය කලිතේ ඔක්කොම කරවන්නා මේ කෑල්ල තුව තමයි තනි ගානක් හැදෙන්නේ. දැන් අපි එදා ක්ලාස් එක කතා කරලා දෙක ගණන් හම්බුණා. ඒ ගණන් තරල කතාව තියෙනවා. මේ තියරි කාරණා සහ ගණන් ප්‍රැක්ටිස් කියන එක අනිවාර්යෙන්ම ඕන. අපි ඊළඟ වීඩියෝ එකෙන් ගණන් ටික හදන්න කොහොමද කියලා කොට දාගමු. ඒකට කලින් මේ තියරි නෝට් එක ළඟ තියාගෙන ගණන් ටික හදමු. මම ගණන් දෙතලව ගණන් ටික පුත් කරලා දාන්න අපි ඒක ටික සාකච්ඡා කරමු. හරි මෙතනින් මේ